හරි. එතකොට අද අපිට පන්තියේ කතා කරන්න තියෙන දරුවනේ තුන්වෙනි දවස. අද දවස ගැන කතා කළොත් අපි මේ වෙද්දී පළවෙනි සහ දෙවෙනි කියලා දවස් දෙකක් කතා කරන්න තියෙනවා. එතකොට පළවෙනි දවසේදී අපි බැලුවා පළවෙනි පාඩමේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජය ගැන. දෙවෙනි දවසේදී අපි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව සමාජ ප්‍රභවය ගැන කතා කරා. ඒ වගේම අර පළවෙනි දවසේදී අපි අධ්‍යයනය කළ කොටසක් තිබුණානේ මේ ඊශ්වර නිර්මාණවාදයට අනුව ලෝකෙ මැවීම සහ වර්ණ ධර්ම නැත්නම් සමාජ සංස්ථා බිහිවීම කියන කොටස. එතකොට ඒ ටික ප්‍රතික්ෂේප කරමින් බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී දක්වලා තියෙන අදහස් ටික අපි කතා කළා දෙවැනි දවසේදී. ඉතින් අද තුන්වෙනි දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ අලුත් කොටසක් නෙවෙයි ඔයාලට ප්‍රශ්න ලියන විදිය ගැන. ඒ කියන්නේ ඔයාලට ප්‍රශ්න ලියන විදිය කිව්වේ ඔයාලගේ එක්සෑම් එකේදී ප්‍රශ්න කොහොමද ලියවෙන්න ඕනේ කියන එක ගැන තමයි අපි අද තුන්වෙනි දවසේදී කතා කරන්නේ. එතකොට අද අලුතින් සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවා නම් එයාලට මේ පන්තිය ගැන චුට්ටක් මම කියන්නම් ඉස්සෙල්ලාම මේ තියෙන්නේ 2026 සහ 27 A level කරන ළමයිගේ බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රී ක්ලාස් එක. එතකොට මේ පන්තිය ඔයාලට මේ මාසේ පටන් ගත්තේ ජනවාරි මාසේ මුල් සතියේ නම් පටන් අරගෙන ඔයා එක්සෑම් එකට යනකම් මේ ක්ලාස් එක තියෙනවා. හැම සඳුදම රෑ 7ට පටන් ගන්න. සමහර විට මම චුට්ටක් බිසි වුණොත් වගේ මේ දවස වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වෙලාව නම් මේකම තමයි දිගටම තියාගෙන යන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ රෑ 7 කියන වෙලාව අද චුට්ටක් ලින්ක් එක ඔයාලගේ group එකේ දාන්න පරක් වුණා. කමක් නැහැ ළමයි ජොයින් වෙලා ඉන්නේ. ඒ වගේම සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයිට සහ ඔයාලා මේ විදිහට ක්ලාස් එකේ ඉඳලා ඔයාලට ලීව් වෙන්න සිද්ධ වුණා. නැත්නම් මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් ඇවිල්ලා හරි මොන හරි වුණොත් ඔයාලට මේකේ රෙකෝඩින් එක බලන්න පුළුවන් දරුවනේ. YouTube එකේ මම අප්ලෝඩ් කරනවා. දැන් ක්ලාස් එකේ වුණාට පස්සේ මම YouTube එකටත් දාලා ඔයාලට ලින්ක් එක දෙන්න. ඉතින් එතන මේ පන්තිය ගැන කියන්න තියෙන ඔය ටික ඒ වගේම තමයි දැන් ඔයාලා තියරි කොටස් ටිකක් ඉගෙන ගත්තා. හරිම පොඩි ප්‍රමාණයක්. හරිද? චූට්ටක් ඔයාලා ඉගෙන ගත්තා. එතකොට අනිත් දවසේදී ඒ කියන්නේ තුන්වෙනි නෑ හතරවෙනි සතියේ ඊළඟට තියෙන්නේ හතරවෙනි දවසෙත් මම හිතාගෙන ඉන්නවා පොඩි MCQ පේපර් එකක් කරන්න. මම කලින් ඔයාලට පේපර් එක දෙනවා. ඒ වගේම අද දවසේදී තමයි මම ඔයාලට ප්‍රශ්න ලියන විදිය ගැන කියලා දෙන්නේ. එතකොට ඔයාලා මේ වෙනකන් BC වල කිසිම ප්‍රශ්නයක් ලියලා නැත්තම් BC වල කියන්නත් බෑ. ඔයාලා A level වලට අදාළ කිසිම විෂයක කිසිම විදියකින් ප්‍රශ්නයක් ලියලා නැති වුණාට කමක් නැහැ. මම අද ලියන්න ඕනේ පිළිවෙල සහ BC පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන කියලා දෙනවා. එතකොට ඔයාලට මෙහෙම මම උගන්වද්දි මොන හරි විදිහකින් දෙයක් දැනගන්න ඕන වුණොත් ළමයි chat box එකට message එකක් දාන්න. ඔයාලට මම මේ ක්ලාස් එකේදී unmute කරන්න හදලා දීලා නැහැ. මොකද මේ පන්තියට ඇත්තටම මේ වෙලාවේදී ළමයි විතරක් නෙවෙයිනේ join වෙන්නේ නේද? සමහර වෙලාවට ඔය ටිකක් එක එක මානසික ව්‍යාකූලතා සහිත කට්ටියක් join වෙනවා. එතකොට ක්ලාස් එකට මම එහෙම බාධාවක් වෙනවට කැමති නැහැ. ඒ නිසා තමයි ඔයාලට message දාන්න පුළුවන්. මේ mic එක unmute කරන්න බැරිව හදලා තියෙන්නේ. එතකොට ඔයාලට මොන හරි විශේෂ දෙයක් කියන්න තිබුණ කන message එකක් දාන්න මම mic එක unmute කරන්න හදලා දෙන්න. හරි. ඒ ටික තමයි එතකොට කියන්න තියෙන්නේ. ඒ වගේම අද මම paper එකේ structure ගැන කියලා දීලා පළවෙනි වතාවට ක්ලාස් එකේදී ඔයාලා අතින් ප්‍රශ්නිකුත් ලියවනවා. ලියවලා මම මේ ප්‍රශ්නේ බලලත් එවනවා. ඔයාලදම පේපර් කිව්වහම මේ කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ එව්වහම මට හෙට දවසේදී නම් බලලා එවන්න විදියක් නැහැ. දවස් දෙකක් වගේ ඇතුළත මම බලලා ඔයාලට එවන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම අද කතා කරන්න තියෙන කොටසට යමු දරුවනේ. ඒ වගේම අර කලින් දවස් දෙකක් තිබුණානේ ක්ලාස්. ඒ කලින් දවස් දෙකට අදාළ සටහන් ටික මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. මට හරි ක්ලාස් එකේ ඇඩ්මින්ලා දෙන්නෙක් ඉන්නවා. එයාලගේ නම්බර්ස් ඔයාලා මේ Zoom link එක ගත්ත group එකේ තියෙනවා. අනේ group එකෙන් අරගෙන මැසේජ් එකක් දාලා කලින් දවස් දෙකේම notes ඉල්ල ගන්න. අවශ්‍ය ළමයිට.
හරි. අපි එහෙනම් පේපරේ ස්ට්‍රක්චර් එක කතා කරගෙන යමු දරුවනේ. එතකොට ඔයාලගේ පේපර් එක හැදුණු අවුරුද්දේ ඉඳලා අපි මේ ටික කතා කරගෙන යමු ඉස්සෙල්ලම. ඔයාලා දැන් මෙතන ඉන්නේ 2026 27 ළමයිනේ. එතකොට ඔයාලගේ දරුවනේ මේ සිලබස් එක පටන් ගත්තේ 2019 අවුරුද්දේදී. ඒ කියන්නේ පේපර්ස් විදියට එන්න ගත්තේ 2019 අවුරුද්දේදී. සිලබස් එක උගන්වන්න ගත්තේ 2017 අවුරුද්දේදී. එතකොට මේ සිලබස් එකේදී අර කලින් තිබුණු සිලබස් එකේ කියන්නේ 2018 අවුරුද්දේදී ළමයි ලියපු සිලබස් එකට වැඩිය විෂය නිර්දේශයේ පොඩි පොඩි වෙනස්කම් වගේම තමයි ඔයාලගේ පේපර් එකේ වෙනස්කම් සහිතයි. ඒක ලොකුවටම දැනෙන්නේ ඔයාලගේ දෙවනි පේපර් එකෙන් ළමයි. කොහොමත් ඔයාලගේ ඉරිගහන පේපර් එකේ ප්‍රශ්න 50 ඒ විදිහටම එනවනේ. විෂයෙන් විෂයට වෙනස් තියෙන ප්‍රශ්න ගාන සහ අර්ධ ව්‍යුහගත එහෙමත් එනවා සමහර විෂයන් වල. පොලිටිකල් වල එහෙම. එතකොට මේ BC විෂය MCQ පේපර් එක ගැන එච්චර ලොකු දෙයක් කියන්න තරම් දෙයක් නෑ ඇත්තටම ඔයාලට. ඔයාලා දන්නවා මේක ඉරිගහන පේපර් එකක් හම්බෙන්නේ මේ MCQ විදිහට ප්‍රශ්න 5ක් තියෙන්නේ වර්ණ සහිතව. නෑ ප්‍රශ්න 5ක් නෙවෙයි ප්‍රශ්න 50ක් තියෙනවා. පිළිතුරු 5ක් සහිත වර්ණ 5ක් තමයි තියෙන්නේ. එතකොට දෙවෙනි පේපර් එකේ ස්ට්‍රක්චර් එක නම් ඒ කියන්නේ දෙවෙනි පත්‍රයේදී නම් ඒකේ තියෙන ස්ට්‍රක්චර් එක කලින් අවුරුද්දට වඩා වෙනස්. ඒ කියන්නේ අර කලින් අවුරුද්දට කියනට වඩා මට ලේසි කලින් සිලබස් එක 2018 ඒ ඉවර වෙච්ච සිලබස් එකට වැඩිය. එතකොට මම හිතන්නේ ඔයාලා මේ ගැන දැනුවත් ඇති කියලා. හරිද? ඒ කියන්නේ දැන් සෑහෙන ප්‍රමාණයක් ළමයි එක්සෑම් ලියලා ඉවරනේ. 2019 ඈත් ලියලා ඉවරයි, 20 ඈත් ලියලා ඉවරයි, 21, 22, 23, 24, 25 ඔක්කොම ලියලා ඉවරයිනේ. එතකොට ඔයාලා මේ වෙද්දි පේපර් එක ගැන යම් කිසි හෝ අවබෝධයකින් ඇති කියලා මම හිතනවා. දැන් ඔය පටන් ගත්ත සිලබස් එකේම තමයි මමත් ලිව්වේ ළම. කියන්නේ මම 2020 අවුරුද්දේදී A level කරේ. එතකොට මමත් ඔය අලුත් සිලබස් එක මේ ඔයාලට උගන්වන සිලබස් එකම ඉගෙන ගත්ත කෙනෙක් තමයි මම. එතකොට මේ සිලබස් එකේදී දෙවනි පත්‍රය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ නම. මොකද දෙවනි පත්‍රය තමයි අද මම ලියවන්නෙත් අනිත් දවසේ පළවෙනි පත්‍රය. නැත්නම් MCQ පේපර් එක ගැන අපි කතා කරනවා. ඒ වගේම MCQ පේපර් එක කියන්න තරම් දෙයක්වත් නැහැ ළමයි. හරිද? චූටි දෙයක් මම අද කියලා දෙන්න. අනිත් දවසේදී අපි චුට්ටක් ඩීප් විදිහට කතා කරමු. එහෙනම් අපි යමු මේ පේපර්ස් ගැන බලන්න පොඩ්ඩක්. හරි. මේ තියෙන්නේ ඔයාලගේ පළවෙනි පත්‍රය ගැන. පළවෙනි පත්‍රය. නැත්තම් මේකට අපි කියන්නේ දරුවනේ MCQ. දැන් චූටි බබාලා වගේ ඔයාලා නම් තාම කියනවා ඉතින් මේක ඉරිගහන පේපර් එක කියලා. දැන් අද ඉඳන් මතක තියාගන්න මේ කියන්නේ MCQ පේපර් එක ගැන. හරිද? ඉරිගහන පේපර් එක. දැන් ඔයාලා O level වලට මතක ඇති ඔයාලට අර වරණ පිළිතුරු විදියට 4ක් තිබුණා. හැබැයි ඔයාලට දැන් එහෙම 4ක් නෙමෙයි දරුවනේ තියෙන්නේ. ඔයාලට වර්ණ 5ක් තියෙනවා. වර්ණ 5න් තමයි ඔයා තෝරලා උත්තරේ මාක් කරන්න ඕන. ඒ වගේම තමයි දරුවනේ මේ පේපර් එකේ ප්‍රශ්න තියෙනවා 50ක්. ඒ වගේම මේ සම්පූර්ණ පේපර් එකට ඔයාලට හම්බෙනවා ලකුණු 100ක්. ප්‍රශ්න 50යි තියෙන්නේ ලකුණු 100යි. ඒකට අංක 1 2 3 4 5 ওই විදිහට 50ට යනකම්ම තියෙනවා දරුවනේ. ඒ වගේම මේ සියලුම ප්‍රශ්න වලට ඔයා හරි උත්තරයක් මාක් කරද්දි ඔයාට ලකුණු 2 ගානේ හම්බෙනවා. හරිද? එතකොට දෙවරක් 50 100 හැදෙනවා. එතකොට ඔයා සම්පූර්ණම මේ පේපර් එකේ ප්‍රශ්න 50ම හරියට කරගත්තා කියලා කියන්නේ ඔයාට ලකුණු 100 ගන්න පුළුවන් මේ පළවෙනි පත්‍රයෙන්. එතකොට මේ පළවෙනි පත්‍රය නැත්නම් MCQ පේපර් එක ගැන තවදුරටත් අධ්‍යයනය කරොත් එහෙම ගොඩක් ළමයිට මේ පේපර් එකට තමයි දරුවනේ ලකුණු අඩු වෙන්නේ. හරිද? දැන් ඔයාලා හිතනවා ඇති පේපර් එකක් ලියන එක අමාරු නෙමෙයි ඉරි ගහනවට වැඩිය. ඉරි ගහන එක නම් මාර ඊසීනේ කියලා. හැබැයි එතන තියෙන ප්‍රශ්නේ තමයි හිතන්නකෝ මෙහෙම ඔයාට යම්කිසි ආකාරයකින් 12 13 සම්පූර්ණ සිලබස් එකම ඉගෙන ගන්න බැරි වුණා. ඔයා එක්කෝ පාඩම් දෙක තුනක් මිස් කරගත්තා අමාරුයි කියලා හරි ඔයාට ටයිම් නැතුව හරි මොකක් හරි හේතුවකට. එහෙම වුණොත් ඔයාට කියන්නේ හිතන්නකෝ මෙහෙම ඔයා 8 වෙනි පාඩම අතෑරියා. 8 වෙනි පාඩම කරන්නම ඉගෙන ගන්නම බැහැ කියලා. මොකක් හරි හේතුවකට. හැබැයි 8 වෙනි පාඩමෙන් ප්‍රශ්න හැදෙනවා මේ MCQ පේපර් එකේ. එතකොට ඔයාට MCQ පේපර් එකේ ප්‍රශ්න කිහිපයක් ලියා ගන්න බැරි වෙනවා. මාක් කරන්න බැරි වෙනවා. ඉරි ගහ ගන්න බැරි වෙනවා. හැබැයි දෙවන පත්‍රය එහෙම නෑ. ඔයා 8 වෙනි පාඩම පාඩම් කරේ නැත්නම් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බොත් ඔයාට ඒ ප්‍රශ්නේ අතහැරලා වෙන ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. අන්න ඒ හේතුව නිසා ඔයාට වෙනවා දරුවනේ 12 13 සම්පූර්ණ සිලබස් එකම ඉගෙන ගන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න මම මේ පන්තිය පටන් ගද්දිම කිව්වා ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එක print out ගන්න කියලා.
අර මෙන්න මේ A4 size එකට නැතත් මෙන්න මේ විදිහට A5 size එකේ. මේකට A4 A5 කියලා කියන්නේ අර A4 එකෙන් භාගෙ. මෙන්න මේ size එකටවත් අඩුම තරමේ අර print එකක් ගන්න අරගෙන නිතර ඔයාලා කියවන්න ළමයි. හරිද? නිතරම කියවද්දි ඔයාලට මේ හරිම සියුම් කොටස් පවා අහු වෙනවා මේ විෂය නිර්දේශයේ තියෙන. ඒ වගේම ගොඩක් දුරට මේ ඔයාලගේ MCQ paper එක හැදෙන්නෙත් මේ ටීචර්ස් ගයිඩ් නැත්නම් ගුරුවත් පොත් දෙකට අනුගතව. එතකොට ගුරුවත් පොත් දෙකේ තියෙන කරුණු තමයි ගොඩක් වෙලාවට MCQ වලට හැදෙන්නේ. MCQ paper එකේ. එතකොට ඔයාලේ පොත් දෙකම කියවගෙන තියනවා කියලා කියන්නේ ඔයාලට ලොකු කියන්නේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න තියෙන අවකාශය වැඩි. ඒ වගේම තව MCQ paper එක කරද්දී කතා කරන්න ඕනේ දේවල් තියෙනවා. හරියට උත්තර මාර්ක් කරන්නේ කොහොමද? හරියට පිළිතුරක් හොයාගන්නේ කොහොමද? සමහර වෙලාවට ඔයාලගේ paper එකේ ළමයි උත්තර 5ක් දෙනවා කියලා මම කිව්වනේ. වෙලාවකට ඔය උත්තර 5ම එක වගේ. හරිද? තෝරගන්න අමාරු. තවත් වෙලාවකට උත්තර 5න් එකක්වත් හරි නෑ නේද කියලා හිතෙනවා සමහර වෙලාවට. ඒකට අපි කියවලා තර්ක කරලා කපලා කොටලා මේකේ උත්තර ගන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි ඔයාලගේ MCQ paper එක කරන්න තියෙන්නේ. ඒ වගේම MCQ paper එකක් ඔයාලා කවදාවත් කරන්න නැතුව ගින් එක්සෑම් එකේ වාඩි වෙලා කරන්න ඉන්නවා නම් ඔයාට ඒක කරන්න බෑ නෙවෙයි අපහසුයි. හරිද? කරගන්න පුළුවන් ඉතින් මොකක් හරි. හැබැයි අපහසුයි දරුවනේ. ඒකට හේතුව MCQ paper එකක් නම්, ඒ කියන්නේ MCQ මාර්ක් කරද්දී ඒක කරලා පුරු වෙන්න ඕන. කියන්නේ ඔයාලා එක්සෑම් එකට යන්න කලින් MCQ papers 100ක් හරි කමක් නැහැ. අහුවෙන paper එක කරන්න. ඔයාලා කොහොමද පන්ති වලින් දෙනවා, මාත් ඔයාලට දෙනවා. ඔයාලට ඉස්කෝල වලින් හම්බෙනවා, පළාත් papers හම්බෙනවා. ඒ වගේම කලින් අවුරුදු වල papers තියෙනවා. මේවා කරන්න. කරලා ඔයාට එන හුරුව මත තමයි ඔයාට හරිම විදියට paper එක කරන්න හම්බෙන්නේ. ඒ වගේම දෙවෙනි paper එක ගැන කතා කළොත් එහෙම දෙවෙනි paper එකත් තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා තමයි හුරු වෙන්න ඕනේ. ඔයා හිතනවා නම් ඔයාට අද දවසේදී සමහරට කිසිම ප්‍රශ්නයක් ලියා ගන්න බෑ කියලා, කියන්නේ කිසිම ප්‍රශ්නයකට හරියට පිළිතුරක් ලියා ගන්න බෑ කියලා ඒක ගැටලුවක් විදියට හිතන්න එපා. මොකද එක්සෑම් දැනට තියනවා කියලා කියන්නේ අගෝස්තු මාසෙදී. මේ ජනවාරි මාසයේ අවසානයේ අපි කියමුකෝ මාස 6ක් විතර තියෙනවා කියලා. අගෝස්තු මාසෙත් මුල පටන් ගත්තා. පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි මාස 6ක් තියෙනවා කියලා. එතකොට ඔයාට අද බැරි වුණාට තව මාස දෙකක් එක දිගට ප්‍රශ්න ලියන්න යන්නකෝ. ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. දැන් මගේ පන්තියම ගත්තොත් එහෙම يعني මගේ ගෙවීම් කළ පන්තියට සම්බන්ධ වෙන ළමයි ඉන්නවනේ. එතකොට ඒ ළමයිට ගත්තොත් එහෙම මුල් කාලේ රූල් 5-6ක් ලියපු ළමයි දැන් මාස 2-3ක් වගේ යද්දි පිටු 4-5 ලියන මට්ටමටපත් වෙලා තියෙනවා. පිටු 4-5 නැතත් සමහර ළමයි ඉන්නවා පිටු දෙකක්වත් පිරෙන්න යට හරියට ලියන්න පුළුවන්. ඒ වගේම හොඳට ලියන ළමයිනුත් ඉන්නවා. ඉතින් අර ඒක ළමයි පුරු වෙන්නේ කාලයක් යද්දි. එකපාරම අද වාර මම ප්‍රශ්නයක් දුන්න ගමන් සමහර වෙලාවට පිටු භාගයක්වත් ලියා ගන්න බැරි වෙයි. කමක් නැහැ. පළවෙනි දවසේ රූල් 5න් පටන් අරගෙන දිගටම මේක කරගෙන යන්න ඕනේ. බෑ කියලා දෙයක් නැහැනේ කොහොමත්. මම සමහර ළමයි ඉන්නවනේ මට ලියන්න බෑ, මට තේරෙන්නේ නැහැ, මට උත්තර ගලප ගන්න බෑ. මම ලියන එක හරිද දන්නේ නැහැ කිය ඉන්නවා මුකුත් කරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ එක්සෑම් ලඟ වෙලා වුණ මාසයක් විතර තියදී රත් වෙනවා. අපමණ ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑනේ කියලා. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. එහෙම පෙරහැර යනකම් ඉන්නේ නැතුව මේ කියන වැඩ මේ පිළිවෙලට කරගෙන යන්න. කියන්නේ අද ප්‍රශ්න ලියන්න ආරම්භ කරාම මෙතෙන් පටන් දිගටම අපි එක්සෑම් එකට යනකම් ප්‍රශ්න ලියනවා. එතකොට ඔයා පරක්කු වෙන්න එපා. ඔයා අදම පටන් අරගෙන දිගටම කරගෙන යන්න. හරි. අපි ඉස්සරහට කතා කරගෙන යමු paper structure එක ගැන. අපි බලමු MCQ paper එක. අපි චුට්ටක් MCQ paper එකකුත් බලමු ළමයි. හරි. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ මේ තියෙන දරුවනේ ඔයාලගේ ලියන paper එක මේ ඉරිගහන paper එකක්. මේ ඔයාලගේ BC විෂය අංකය ඒ ඔක්කොම ටික මෙතන තියෙනවා. බලන්න චුට්ටක්. BC වල විෂය අංකය තමයි 45. මේ S කියලා තියෙන්නේ සිංහල මීඩියම්.
මේ පළවෙනි පත්‍රය නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඒතකොට දෙවෙනි පත්‍රය වුණාම දෙක තියෙනවා. එතකොට මෙතන පොඩි පොඩි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් තියෙනවා. එන්න මේ විදිහට තමයි ඔයාලගේ පේපර් එක ඔයාලට හම්බෙන්නේ. මේ අංක 1 2 3 ওই විදිහට ඔක්කොම තියෙනවා. ප්‍රශ්න 50ක්. ඒ වගේම මේ හැම එකකම වරණ 5 ගානේ තියෙනවා. කියන්නේ පිළිතුරු 5 ගානේ තියෙනවා. හරි ඒක ඔයා මාක් කරන්න ඕන. හරි. මේ විදිහට 50ක් තියෙනවා. ඒ වගේම තමයි මං කිව්ව විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම 12 සහ 13 කියන මේ පන්ති දෙකේම ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ ළමයි. ඒකට හේතුව තමයි මේ සම්පූර්ණ සිලබස් එකෙන්ම මේ පේපර් එක හැදෙන්නේ. දැන් ඔය කලින් අවුරුදු වල වෙච්ච මං කියන්නම්. දැන් මමත් උගන්නන්න පටන් අරන් මේ 4 වෙනි අවුරුද්ද යන්නේ. සමහර ළමයි අහනවන්න එක්සෑම් ලඟ වුණාම පාඩම් කරන්න නැතුව ඉඳලා මොන පාඩම් අතාරින්න පුළුවන් වේද? මොන පාඩම් වලින්ද බලා ගන්න ඕනි කියලා. අපිට එහෙම කියන්න බෑ. මොන පාඩම්ද බලා ගන්න ඕනි කියලා ඇත්තටම වෙබ් එක හම්බුනා නම් ඔන්න කියන්න තිබ්බා. හැබැයි මම නම් ඒත් කියන්නේ නැහැ. කියන්නේ මේ අපි දන්නෙත් නැහැනේ පේපර් එක අපිට හම්බෙන්නේ නැහැනේ ළමයි කොහමද? එහම හම්බුනත් කවුරු ගුරුවරු කියන්නෙත් නැහැ. ඒ නැතත් අර අපිට මේ දෙවනි තුන්වෙනි හතරවෙනි පාඩම් වලින් එනවා පහෙන් හයෙන් එන්නේ නැහැ. එහෙම කියන්න බෑ. සම්පූර්ණ සිලබස් එකම ඉගෙන ගන්න සම්පූර්ණ සිලබස් එකෙන්ම තමයි මේ ඔයාලගේ මේ පේපර් එක හැදෙන්නේ. ඉරිගහන පේපර් එක. හැබැයි දෙවෙනි පේපර් එකේ එහෙම නෑ ළමයි. සමහර අවුරුදු වලදී يعني ඒ පාඩමට අදාළ ප්‍රශ්න එන්නේ නැතුව තියෙනවා. يعني හරිම කලාතුරකින් ප්‍රශ්න හැදෙන පාඩනුත් තියෙනවා. හැබැයි ওই පළවෙනි පාඩම ඊට පස්සේ දෙවෙනි පාඩම හයවෙනි පාඩම ඊට පස්සේ ආයි ගත්තොත් එහෙම 10 වෙනි පාඩම ඒ වලින් එහෙම අනිවාර්යෙන්ම හැදෙනවා. හත්වෙනි පාඩමත් ඒ වගේ. සමහරට මේ මම මෙහෙම හත්වෙනි පාඩම අට කිව්වට ඔයාලට කිසි අවබෝධයක් නැතුව ඇති. මෙහෙම පන්තිය කරගෙන යද්දි තේරෙයි. දැනට මම චුට්ටක් අර ඔයාලව දැනුවත් කරන්න ඕන නිසා තමයි මේ විදිහට කියන්නේ. හරි. එහෙනම් අපි යමු තව චුට්ටක් කතා කරන්න මේ කතා කරගෙන ගියපු කොටසෙම. හරි. අපි පොඩ්ඩක් කාලය ගැන දරුවනේ කතා කරමු. ඔයාලගේ මේ ඉරිගහන පේපර් එකට හම්බෙන්න. සම්පූර්ණ ඉරිගහන පේපර් එකටම කාලය ගත්තොත් දරුවනේ පැය 2යි හම්බෙන්නේ. හරිද? විනාඩි වලින් ගත්තොත් එහෙම විනාඩි 120ක්. එතකොට අපි බලනවා ඔයාලට එක ප්‍රශ්නක ඉන්න පුළුවන් කොච්චර කාලයක්ද කියලා. විනාඩි 120 බෙදනවා 50න්. මොකද ප්‍රශ්න 50ක් තියෙන නිසා සාමාන්‍යයෙන් ඔයා ප්‍රශ්නෙක එතකොට විනාඩි 2ක වගේ කාලයක් තමයි ගත කරන්න ඕනේ. දැන් සමහර ළමයි ඉන්නවා අර ප්‍රශ්නයක් අමාරු වුණොත් එහෙම ඒ ප්‍රශ්නේ විනාඩි 10ක් 20ක් විතර ඉනවා කිසිම ගාණක් නැතුව. හරිද? හිත කල්පනා කර කර වෙන ලෝකවල ට වෙලා ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. ඔයාට තේරෙනවා නම් යම්කිසි ප්‍රශ්නක ඔයා ගත කරන කාලය වැඩි කියලා ඒ ප්‍රශ්නේ හැමම තියලා ඉතුරු ප්‍රශ්න කරලා වෙලාව ඉතුරු වුණාම අර ප්‍රශ්නේ බලන්න. කොහොමද බහුතරයක් ළමයිට මේ පේපර් එක පැය දෙකට කලින් කරන්න පුළුවන්. හරිද? අඩුම තරමේ විනාඩි 5ක් 10ක්වත් ඉතුරු වෙනවා. හැබැයි වාට එක්සෑම් එකේදී විනාඩි 5ක් 10ක් නෙවෙයි පැයක් ඉතුරු වුණත් ඔයා ආයි ඔළුව ගහගෙන එහෙම නිකන් ඉන්න එපා. ආයි වතාවක් පේපර් එක කියවන්න සම්පූර්ණ පේපර් එකම කියවලා දරුවනේ ආයි නැවතත් හරිද ඔයා මාක් කරලා තියෙනවා කියලා බලන්න. මොකද සමහර වෙලාවට අපි හොඳටම දන්නවා උත්තරෙත් මේක කියලා දන්නවා. මාක් කරලා තියෙන වෙන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ පෑ දෙකම අරගෙන මේ පේපර් එක ඔයා මාක් කරන්න ඕනේ. ඒ වගේම ඔයාලට හිතෙයි ආයි මේ දෙවෙනි වතාවක් බලන එකෙන් ඕනනම් එකක් දෙකක් වගේ වැරදිච්ච හම්බෙයි කියලා. එතකොට එකක් විතර හම්බුණා කියලා කියන්නේ ඔයාලට ලකුණු දෙකක් අලුතින් හම්බෙනවනේ. හම්බෙලා හදාගත්ත කියලා කියන්නේ. මේ ලකුණු දෙක කියලා කියන්නේ ළමයි ඔයාලට මේ A level exam එකේදී හරිම වැදගත් දෙයක්. හරිද? සමහරවිට ඔයාලට හිතනවා ඉතින් මේ ලකුණු දෙකක් නම් මොකක්ද මොනවා කරන්නද ලකුණු දෙකක් අරන් කියලා. හැබැයි බහුතරයක් ළමයිට කැම්පස් මිස් වෙන්නේ ලකුණු එකෙන් දෙකෙන්. හරිද? එතකොට ඔයා මේ ලකුණක් මිස් කරගන්නවා කියලා කියන්නේ එක්ක ඔයාගේ රෑන්ක් එක ඉස්සර දෙකට බලපානවා. ඒ වගේම ඔයා යන්න බලාපොරොත්තු වෙන කැම්පස් එකට යන්න බැරි වෙන්නත් පුළුවන්. හරිද? ඒ නිසා අර ඔයාට ලකුණු එකක්ද දෙකක්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. කරන්න පුළුවන් උපරිම මේ පේපර් එකේදී මහන්සි වෙලා කරන්න. නැත්තම් අර ලකුණු 1 2 මිස් වුණා කියලා කියන්නේත් ඒක අර ඔයාගේ මුළු ජීවිතේට බලපාන හේතුවක් නිසා එහෙමවත් මිස් කරගන්න එපා. හම්බෙන පැය දෙකේම හොඳට පේපර් එක කියවලා උත්තර ටික මාක් කරන්න. එතකොට මම හිතනවා ඔයාලට MCQ පේපර් එක ගැන පොඩි හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
දැන් ටිකටම පේපර්ස් කරද්දි ඔයාලට හොඳට මේක තේරෙයි. අද මට අවශ්‍ය උනේ මෙන්න මෙහෙම පේපර් එකක් තියෙනවා. මෙන්න මේ වගේ වැරදි වල අතින් වෙන්න පුළුවන්. ඒ වැරදි ටික හදාගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. තව වැරදි වල කරනවා මේ වලදී. ඒ ටික අපි පේපර්ස් කරද්දි හදාගමු. දැනට මම මේ කියලා දුන්න බේසික් ටික තේරුණාද? කියන්නේ සරලවම මේ ටික ඔයාලා පොඩ්ඩක් අවබෝධයකින් යුක්ත වෙන්න ඕනේ. මේ ටික තේරුණාද? ගැටලු තියනවාද? අත උස්සන්නකෝ තේරුණු ළමයි. හරිද ගැටලු නැද්ද ළමයි? හරි මොන හරි තියනවා නම් මෙසේජ් එකක් දාන්න. එහෙනම් අපි යමු ඊළඟට දෙවෙනි පේපර් එක ගැන කතා කරන්න. මේක හොඳට අහගෙන ඉන්න. අද මේ කොටසෙන් තමයි ප්‍රශ්නයක් දෙන්නේ. ඒ වගේම මේක කියන්නේ ගොඩක් ළමයිට පැටලෙනවා. හරිද පැටලෙනවා කියලා කියන්නේ සමහරවිට උත්තර ලියද්දී කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනද කොච්චර කාලයක් ප්‍රශ්නක ඉන්න ඕනද වගේ හැම දෙයක්ම මෙන්න මෙතනදී තමයි ළමයි පටලව ගන්න. ඒ නිසා හොඳ අවබෝධයෙන් අහන් ඉන්න. මම මෙහෙම කියලා දෙද්දී ඔයාලට පැටලුනොත් මෙසේජ් එකක් දාන්න. මෙසේජ් එකක් දාලා අහන්න ඔයාලට ක්ලියර් නැති කොටස. හරි. දැන් මේ කතා කරන්නේ මම කිව්ව විදිහට ලියන පේපර් එක දරුවනේ. එතකොට ලියන පේපර් එකේ සම්පූර්ණම ඔයාලට හම්බෙනවා ප්‍රශ්න 8ක්. අපි චුට්ටක් පේපර් එක බලලා මේක අවබෝධයක් ගමු. මේ තියෙන්නේ 2024 අවුරුද්දේදී පේපර් එක. බලන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා, දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා, තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා, හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ, හත්වෙනි ප්‍රශ්නේ, අටවෙනි ප්‍රශ්නේ. තේරෙනවද? ප්‍රශ්න සම්පූර්ණයෙන්ම පේනවා මෙතන 8ක් තියෙනවා. ඒ වගේම දැක්කද ඔයාලා මේක බෙදලා තියෙනවා කොටස් දෙකකට. දෙක කොටස සහ එක කොටස කියලා. හරි. එතකොට මේ එක සහ දෙක කියලා කොටස් වලට බෙදලා තියෙනවනේ දරුවනේ. අපි මේකෙදී ප්‍රශ්න තෝරගන්න ඕනේ විදිහත් පොඩි වෙනස්කම් සහිතයි. හරිද? මේක මේ ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙනවා එක කොටසින් ප්‍රශ්න දෙකක්ද. එක කොටස කියලා කිව්වේ මේ 1 2 3 කියන ප්‍රශ්න තුන තියෙන කොටසනේ. හරිද? එතකොට ඔයා මේ කොටසින් තෝරගන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න දෙකක්. හරිනේ. ඔයා 1යි 3යි තෝරගත්තා කියමු. එතකොට ඔයාට අනිවාර්යෙන්ම එක ප්‍රශ්නයක් මෙතනදී අතාරින්න වෙනවා. ඔයාට හිතෙනවා නම් මේ ප්‍රශ්න තුනම හරිම ලේසි මම මේ තුනම කරනවා කියලා එහෙම වැඩ කරන්න එපා. තියෙන්නේ දෙකක් ලියන්න කියලා නම් දෙකක් ලියන්න. වැඩියෙන් කරන්න යන්න ඕන නැහැ. ඒ වගේම දෙවනි කොටසේදී මේ දෙක කොටසේදී ප්‍රශ්න තුනක් ඔයාට ලියන්න පුළුවන් දරුවනේ. හරිද? මෙතන පහක් තියෙනවා. එතකොට ඔයා 4යි 5යි 6යි තෝරගත්ත කියමු. 7 සහ 8 කියන කොටස් අයින් කළා දානවා. එතකොට මෙතනදී 3ක් ලියන්න පුළුවන්. අතනදී 2යි මෙතනදී 3යි ඔක්කොම 5යි. සමහරවිට ඔයාලට මේ ප්‍රශ්න 8ම ලේසි වෙන්න පුළුවන්. හරිද? හොඳටම ඉගෙනගෙන ඉන්න සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙච්ච ළමයෙක්ට මේ ප්‍රශ්න 8ටම උත්තර ලියන්න පුළුවන්. එහෙමයි කියලා ඔයා ලියන්න යන්න එපා. මොකද එහෙම ලිව්වා කියලා ඔක්කොටම ලිව්වා කියලා ඔයාලට ඔක්කොගෙම ලකුණු දෙන්නේ නැහැ. කොහොම කරත් ඔයාලට ප්‍රශ්න 5ක ලකුණු විතරයි දෙන්නේ. ඒ වගේම මම මේ කියපු පිළිවෙලටම ඔයා ප්‍රශ්න තෝරගන්නත් ඕන. හරිද? මම මේ කියපු පිළිවෙලටම කිව්වේ ඔයා 4යි 5යි 6යි ලියන්න කියන එක නෙවෙයි. ඔයා මේ දෙක කොටසින් ප්‍රශ්න 3කුයි එක කොටසින් ප්‍රශ්න 2කුයි. ඔයාට ලේසිම ප්‍රශ්න තෝරගන්න. හොඳට කියවන්න. මොකද අමතර විනාඩි 10ක් ඔයාට හම්බෙනවා. ඒ කාලේ ඇතුළත මුළු පේපර් එකම හොඳට කියවලා ලේසිම ප්‍රශ්න ටික තෝරගන්න. හරිද? එතකොට මෙතන මං කිව්වා කැමැති ප්‍රශ්න දෙකක් තෝරගන්න පුළුවන් එකක් අතාරින්න පුළුවන්. දැන් ඔයාට හිතෙනවා නම් සමහරලාට මෙතන තියෙන ප්‍රශ්න ඔක්කොම අමාරුයි කියලා ඔයා ගිහිල්ලා මෙතන තියෙන ප්‍රශ්න පහම කරන්නේ නැහැ. හරිද? ඉතින් ඒත් හරිනේ මෙතනත් පහක් තියෙනනේ ඔක්කොම හරිනේ කියලා. එහෙම කරන්නේ නැහැ. තියෙන විදිහටම කරන්න ඕන. හරිද? තේරුණාද? දැන් සමහරලාට එක කොටසේදී ප්‍රශ්න මට එකක්වත් තෝරගන්න බෑ මේවා ලියන්න බෑ කියලා හිතලා දෙක කොටසේ ප්‍රශ්න පහක් තියෙනනේ මම මේ පහ කරලා ටේප් එක දීලා එනවා කියලා හිතලා එහෙම ඔයාට කරන්න බෑ. මේකේ ඉන්ස්ට්‍රක්ෂන් වල තියෙන්නේ එක කොටසින් ප්‍රශ්න දෙකයි. හරිද? දෙක කොටසින් ප්‍රශ්න 3යි. හරිද? එක කොටසින් 2යි, දෙක කොටසින් 3යි. මෙහෙම තමයි ලියන්න ඕනේ. හරිද? තේරුණාද? ඔක්කොම 5යි. එකෙන් 2යි, දෙකෙන් 3යි. හරිනේ? එතකොට ඔක්කොම කීයද 5යි. තේරුණාද?
මේකේ තව ටිකක් කතා කරන්න දේවල් තියෙනවා. චුට්ට චුට්ට ක්ලියර් කරගෙන යමු. එක කොටසින් 2යි, දෙක කොටසින් 3යි. මේ පිළිවෙල මග අරින්න මෙපා. වැඩියෙන් ලියන්නත් එපා, අඩුවෙන් ලියන්නත් එපා. මේ පිළිවෙලටම. 1ෙන් 2යි, 2ෙන් 3යි. තේරුණාද? අත උස්සන්න. චූටි බබලට වගේ නේද? නජ්මි තේරුණාද? තනුරි, ඕෂදි හරිද? හරි නේද? මිනුරි හරිනේ මං හිතනවා තේරුණා කියලා. එහෙනම් අපි චුට්ටක් බලමු මේ පේපර් එකේ ප්‍රශ්න කොච්චරක් තියෙනවද කියලා. හරිද? දැක්කින් නැති වල සමහරට මේවල අර ප්‍රධාන ප්‍රශ්න අංක 8ක් තිබුණට අණු කොටස් තිබුණා. අපි දැන් මේ අණු කොටස් ගැන තමයි කතා කරන්න යන්නේ. චුට්ටක් ඉන්න මම මේ ටික මකලා ඉවර කරන්න. අපි පොඩ්ඩක් පැහැදිලි පේපර් එකක් ගමුනේ. අරක ලියලා චුට්ටක් අපැහැදිලි වගේනේ. මේ පේපර් එක හොඳයි. මේ 2021 පේපර් එක 24 අපි අයින් කරමු. හරි. මේ පේපර් එකේ ඔන්න දරුවනේ බලන්න අණු කොටස් මේ පළවෙනි ප්‍රශ්නේ අපි ලියන්න තෝරගත්තොත් ඔන්න තියෙනවා අණු කොටස් 5ක්. 1 2 3 4 5. හරිද? මේකේ ඔයාට ලකුණු දෙන පිළිවෙලක් තියෙනවා. මෙතන ප්‍රශ්න 5ක් තියෙනවා. මේ ප්‍රශ්න 5ටම එකම ලකුණු නෙමෙයි දෙන්නේ. ප්‍රශ්න 5ට ලකුණු 5යි. එක ප්‍රශ්නෙට දෙනව දරුවනේ බලන්න මේ ලකුණු 2යි. මොකද මෙතන තියෙන්නේ නම් කිරීමක්. වැඩි විස්තර නෑ නම් කරාම හරි. ඒ වගේම දෙවෙනි එකට දෙනවා ලකුණු 3ක්. තුන්වෙනි එකට ලකුණු 4යි. හතරවෙනි එකට ලකුණු 5යි. පස්වෙනි එකට 6යි. එකට 2යි, දෙකට 3යි, 3ට 4යි, 4ට 5යි, 5ට 6යි. හරිද? මෙතන ඔක්කොම එකතු වුණාම ලකුණු වෙනවා 20ක්. ඔයාලා චුට්ටක් ගණන් හදලා බලන්න. එතකොට ඔන්න ලකුණු 20ක් මෙතන ඔයා පහටම හරියට උත්තර ලිව්වාම හම්බෙනවා. මේක මේ විදිහටම තමයි මේක කොටසේ අනිත් ප්‍රශ්නෙටත්. හිතන්නකෝ 1යි 2යි ලිව්වා කියලා. 1ට 2යි ඊට පස්සේ දෙවෙනි එක හරියට ලිව්වොත් 3යි 3ට 4යි 4ට 5යි 5ට ලකුණු 6යි. මෙතනත් එතකොට ඔයාට හම්බ වෙනවා ලකුණු 20ක්. හරිද? එතකොට මම කිව්වා මේ එක කොටසෙදී තෝරගන්න පුළුවන් ප්‍රශ්න 2යි කියලා. මේ 3 එතකොට ඔයා මොකද කරන්නේ? අනිවාර්යෙන්ම අතාරිනවා. ඔයා එතකොට මේ අතාරින්න ඕනේ අමාරු මේක. හරිද? ලේසිම දෙක ලියන්න. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටසට දරුවනේ. මේකෙනුත් ඔයා තෝරගන්නේ 4යි 5යි 6යි කියමුකෝ. හරිද? ඔයාට 7යි 8යි අමාරු. අපි ඒව කපලා අයින් කළමු. හැබැයි මේකේ ස්ට්‍රක්චර් එකේ පොඩි වෙනසක් තියෙනවානේ. බලන්න. අරකේ අණු කොටස් 5ක් තිබ්බ ළමයි. හැබැයි මේකේ අණු කොටස් 2යි තියෙන්නේ. අපි බලමු ඒවල ලකුණු දෙන්නේ කොහොමද කියලා. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 10යි, දෙවෙනි එකටත් ලකුණු 10යි. දැක්කද? නේ? ලකුණු 10 10 ගානේ තමයි දෙන්නේ. එතකොට සම්පූර්ණම හොඳට මේක ලිව්වොත් ඔන්න ලකුණු 20ක් හොයාගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නෙටත් ඔයා මේ විදිහටම උත්තර ලිව්වොත් ඔන්න ලකුණු 20ක් හම්බෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකටත් හරියට මෙතන ලිව්වොත් ලකුණු 20ක් හම්බෙනවා. එතකොට බලන්න මෙතන ඔක්කොම ලකුණු 60යි. කියන්නේ දෙවෙනි කොටසේ ප්‍රශ්න තුනම ලිව්වහම 60යි. ඊට පස්සේ මේ පළවෙනි කොටසේ ප්‍රශ්න දෙකයි නාට ලියන්න තියෙන්නේ. එතන ලකුණු 40යි. අර කියපු 60යි මෙතන තියෙන 40යි. දෙකම එකතු වුණාම කීයද? දෙකම එකතු වුණාම තමයි 100 හැදෙන්නේ. දැන් අපි අර ඉරිගහව පේපර් එකෙත් ලකුණු 100ක් ගත්තා මෙතනත් 100ක් ගත්තානේ. දැන් හිතන්නකෝ ඉරිගහන එකේ ප්‍රශ්න 50ටම හරියටම ලියලා 100ක් ගත්තා. මෙතනත් ඔක්කොටම හරියටම ලියලා 100ක් ගත්තා. එතකොට ලකුණු 100යි 100යි 200යි. එතකොට 200න් ඔයා ගන්න ලකුණු දෙකට බෙදලා තමයි 100න් ඔයාට මොකක්ද තියෙන පාස් එක. ඔයාට A එකක්ද B එකක්ද C එකක්ද කියලා තීරණය වෙන්නේ. මෙන්න මේ කියන පිළිවෙලට ඔයා හරියට පේපර් එක ලියලා ලකුණු ගත්තාම. හරිද?
තේරුණාද මෙතෙන්ට එනකන් ටික? ඉන්න ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඕෂධීට. ඕෂධීගේ මම අර මුලින් අහලා තියෙන ප්‍රශ්නෙට මම චුට්ටකින් උත්තර දෙන්නම් ඈ. මම මේ වෙලාවේ කතා කරන්නේ මේ ටේප් එක. මිස් එක කොටසේ අන්තිම ප්‍රශ්නේ ලකුණු 6ක් හම්බ වෙනවානේ. ඔව්. පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 6ක් හම්බ වෙනවා. එතකොට ප්‍රමාණවත් කරුණු ඇසුරෙන් ලියන්න කිව්වහම කරුණු 3ක් වගේ දැම්මම ඇතිද? ලකුණු 6 ප්‍රශ්නෙකට. කරුණු සාමාන්‍යයෙන් ඔයාලා ළමයි හිතන්නකෝ මෙහෙම. හොඳ නරක විනිශ්චයට අදාළ නිර්ණායක විස්තර කරන්න කියලා තිබුණාම ඔයාට පුළුවන් නේ කරුණු 5-6ක් වගේ පාඩම් කරගන්න. අඩුම තරමේ කරුණු 4ක් 5ක්වත් එතන ලියන්න. ප්‍රමාණාත්මකව විග්‍රහ කරන්න. ලකුණු 6ක් දෙන එකට ඔයා කරුණු 2ක් විතර ලියලා පිටු භාගයකින් විතර මේක ෂේප් කරාට ඔයාට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ප්‍රමාණවත් විදියට සාමාන්‍ය පිටු 2ක් 3ක් විතර ආසන්නව ලියන්න ඕන. එතකොට ඉතින් පිටු 3ක් ලියනවා කියමුකෝ. පිටු 3ක් ඔයා ලියනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට ලකුණු 6ම ගන්න පුළුවන් හරියට කරුණු ලියලා තියනවා. මම අද කියලා දෙනවා ඔයාලා ලියන්න ඕනේ ප්‍රමාණ ටික. මේ ටික හරියද? අත උස්සන්න මෙතනට ගන්න ටික හරියයි? මම ආයෙ මේක කියනවා නේ. ආයෙ කියනවා කිය මේ ස්ට්‍රක්චර් එක චුටි චුටි කියාගෙන දෙදියන්නේ. පොඩක් අපි අර ලකුණු දෙන පිළිවෙල කතා කරමුද? මේ ප්‍රශ්න ගන්න එක ගැන කතා කරොත් පළවෙනි පේපර් එකේ නෑ දෙවෙනි පේපර් එකේ පළවෙනි කොටසේ ප්‍රශ්න ඔක්කොම තිබුණා 3ක්. එකක් අතෑරියා එකේ දෙකක් ලියන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කොටසේදී ප්‍රශ්න 5යි මේකේ ප්‍රශ්න දෙකක් අතෑරලා 3ක් ලියන්න ඕන. හරිද? එකෙන් 2යි දෙකෙන් 3යි. එතකොට මේ එක පේපර් එකේ ප්‍රශ්න දෙකක් තියෙනවානේ. එක කොටසේ ප්‍රශ්න දෙකක් ප්‍රධාන ප්‍රශ්න දෙකයි අණු අංක 5යි. හරිද? එක අණු අංකයකට එක අණු අංකයකට එක ලකුණු දෙන්නේ. පළවෙනි එකට ලකුණු 2යි, දෙවෙනි එකට ලකුණු 3යි, තුන්වෙනි එකට ලකුණු 4යි, හතරවෙනි එකට ලකුණු 5යි, පස්වෙනි එකට ලකුණු 6යි. ඒ පිළිවෙලට ඊට පස්සේ දෙවෙනි පේපර් එකේ අපි ලියන්න ඕනේ ප්‍රශ්න 3කට ප්‍රධාන වශයෙන්. එතන එක ප්‍රශ්නක අණු කොටස් දෙකක් තිබුණා. ඒ අණු එක කොටසකට ලකුණු 10ක් දුන්නා. එතකොට ඔයාලට තේරෙනවා දැන් පේපර් එකේ එක එක ප්‍රශ්නෙට දෙන්නේ එක එක ලකුණු. එහෙනම් ඔයා මේ හැම ප්‍රශ්නයකටම එකම ප්‍රමාණය ලියලා හරියන්නේ නැත. එක එක ප්‍රමාණ වලින් තමයි ලියන්න ඕන. අපි ලියන්න ඕනේ ප්‍රමාණ ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට කලින් අර බලාගෙන ආපු කොටස ආයි බලමු. ඔයාලට නැත්තම් මේක මේ ටික දවසක් යද්දි අමතක වෙනවා. හරි. මෙතන ලකුණු ගන්න පිළිවෙල මතක ඇතිනේ නේ? ඔයා හරියට ප්‍රශ්න වලට උත්තර ලිව්වහම ලකුණු 20 20 ගානේ හම්බෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි පේපර් එකේ පළවෙනි කොටසෙන් ලකුණු 40යි. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් ලියලා ලකුණු 60ක් අරගෙන සම්පූර්ණ 100ම ගන්න. එතකොට මේ දෙවෙනි පේපර් එකට හම්බෙන කාලය ගැන කතා කළොත් සම්පූර්ණ කාලය පැය 3යි, අමතර විනාඩි 10යි. අමතර විනාඩි 10 හම්බෙන්නේ දරුවනේ ඔයාලට කියවන්න. ප්‍රශ්න හරියට කියවන්න. ඒ වගේම අපි බලනවාද එක ප්‍රශ්නයක ඔයා කොච්චර කාලයක් ගත කරන්න ඕනේද කියලා. හරිද? සම්පූර්ණම මේ පැය 3 අපි විනාඩි වලට හරවනවා. විනාඩි වලට හැරෙවුවාම විනාඩි 180ක් තියෙනවා. ඔයා ලියන්නේ ප්‍රශ්න කීයක්ද? ප්‍රධාන වශයෙන් 5යිනේ. නේ? ප්‍රධාන වශයෙන් 5යි ඔයා ලියන්නේ. එහෙනම් අපි මේ විනාඩි 180 බෙදනවා 5න්. ඔය සාමාන්‍ය එක ප්‍රශ්නයක ගත කරන්න ඕනේ කාලය එනවා විනාඩි 36ක් කියලා. හරිද? මේ විනාඩි 36 අපි ගන්නවා 30ක් විදිහට. තේරුණාද ළමයි? අපි ඕක ගන්නේ විනාඩි 30ක් විදිහට. එතකොට අපි ටයිම් එක හරියට මැනේජ් කරගන්න ඕනේ කොහොමද කියන එක ගැනත් මම මෙතනදිම කියනවා. මම මේ පේපර් එකේ තෝරගත්තේ 1 2 ප්‍රශ්නයි ඊට පස්සේ 4 5 6 ප්‍රශ්නයි. එතකොට ඔයා මේ සම්පූර්ණ ප්‍රශ්නයක ගත කරන්න ඕනේ කාලය. මම මෙතන වෙන පාටකින් මාක් කරන්නම්කෝ. දම් පාට ගමු අපි. මෙතන ඔයා පැය භාගයක් ඉන්න. හරිද? මේ අණු කොටස් පහම ලියන්න පැය භාගයක් ගන්න. මෙතන මේ අණු කොටස් ඔක්කොම ලියන්න පැය භාගයක් ගන්න. ඔන්න එක කොටස ලියද්දිම ඔයාගෙන් පැය එකක් ගිහින් ඉවරයි. තව පැය දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනෝනේ ප්‍රශ්න 3ක්. මෙතනත් මේ අණු කොටස් දෙකම ලියන්න පැය භාගයක් ගන්න. මෙතෙන්ටත් පැය භාගයක් ගන්න. මෙතෙන්ටත් පැය භාගයක් ගන්න. එක කොටසේ ප්‍රශ්න ලියන්න පැයක් ගියානේ. ඊට පස්සේ මෙතනත් දැන් ඔන්න පැය එකමාරක් ගිහිල්ලා. ඔක්කොම අතන පැයයි මෙතන එකමාරයි පැය දෙකමාරක් ගිහිල්ලා.
සම්පූර්ණ ඔයාගේ පේපර් එකේ ගත කරන්න පුළුවන් කාලය කීයද? පැය 3යි. ඔයාට දැන් ඉතුරු වෙලා තියෙනවා තව විනාඩි 30ක වගේ කාලයක්. අපි කතා කරමු මේ විනාඩි 30 මොනවද කරන්න කියලා. හරිද? ඊට කලින් කතා කරන්න තව විශේෂ දෙයක් තියෙනවා. ඔයා මෙන්න මේ පළවෙනි කොටසේ සම්පූර්ණ ප්‍රශ්නයකට මම කියවනේ විනාඩි 30ක් ගන්න කියලා. එතකොට ඔයා හිතන්න එපා මෙතන මේ එක ප්‍රශ්නයක ගත කරන්න ඕනි විනාඩි කීයද කියන එක ගැන හිතන්නේ නැතුව සම්පූර්ණ ප්‍රශ්නෙම විනාඩි 30න් ඉවර කරන්න. හරිද? සම්පූර්ණ කොටසම විනාඩි 30න් ඉවර කරන්න. හැබැයි මෙතන ඔයා ඒක පොඩි වෙනසකට භාජනය කරන්න වෙනවා. මෙතන හම්බෙන්නේ විනාඩි 30ක් නිසා මේ එක අණු කොටසක් ලියන්න විනාඩි 15ක් ගන්න. තේරුණාද? විනාඩි 15ක් කියලා කියන්නේ මේ පැය භාගේ හරියට මේ කියන්නේ විනාඩි 30 සම්පූර්ණ වෙනවා. එතකොට ඔයාලට සමහර විට මේ වෙනකම් මගේ පන්ති ආපු ළමයි දන්නවා ඔයාට මම උගන්වලා තියෙන විනාඩි 15ට ලියන්න කියලා. ඔයාලා සමහරට හිතලත් ඇති ඇයි මම මේ විනාඩි 15ට ඔයාලට ප්‍රශ්න ලියවන්නේ කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ ලකුණු 10 ප්‍රශ්න වලට තමයි මම ඔයාව හුරු කරන්නේ. අර පොඩි කොටස් ඔයාලට ඇත්තටම කරගන්න පුළුවන්. මේ ලකුණු 10 ප්‍රශ්නයකට විනාඩි 15කට ඔයාට පිටු 4ක් 5ක් ලියනවා කියන එක ටිකක් අමාරුයි. ඒකට තමයි මම මේ හුරු කරගෙන යන්නේ. ඒකට අදින් ඒක ඔයාලට කියන්නේ ප්‍රී ක්ලාස් එකේ අනිත් ළමයිටත් මම හුරු කරනවා. එතකොට මං කිව්වා ප්‍රශ්න කොච්චරද තියෙන්නේ? ප්‍රශ්න 5කට ලියනවා. මේ හැම එකටම පැය භාගේ දාගෙන ගියාම පැය 2කමාරක් යනවා. මුළු පේපර් එකේම පැය 3ක් නේ තියෙන්නේ. ඒකට ඉතුරු වෙනවා තව විනාඩි 30ක්. මේ විනාඩි 30 මොනවද අපි කරන්නේ? උඩ බලන්න ඉන්නද? නැහැ. ඔයාට කිව්වට මෙහෙම විනාඩි 30ක් ඉතුරු වෙනවා කියලා දරුවනේ මේ විනාඩි 30 ඔයාට රත්තරන් තරම් වටින කාලයක්. හරිද? විනාඩි 30 නෙමෙයි පැය 3 මෙහෙම තමයි මාරම වටිනවා ළම. දැන් ඔයාලා සමහරට තාම චූටි බබාලා නිසා ප්‍රශ්න සම්පූර්ණ පේපර් එකකට මේ වෙනකල් ලියලා නැතුව ඇති කවුරු. ලියපු ළමයි ඉන්නවා මගේ පන්තියේ. ලියපු අයත් ඉන්නවා. අලුතින් සම්බන්ධ වෙච්ච ළමයි ලියලා නැතුව ඇති. එතකොට ඔයාට තේරෙයි ප්‍රශ්න ලියන්න ගත්තාම දරුවනේ පැය 3ක් කියලා කියන්නේ ඔයාට තේරෙන්නේ කාලය යනවා. හරිද? මාර ඉක්මනට යනවා. අර මුකුත්ම නොකර ඔහේ ඉන්න ළමයිට නම් පැය 3 කියන එක දවස් 3ක් විදිහට දැනෙනවා. හැබැයි හරියට පේපර් එක ලියන ළමයට මේ පැය 3 කියන එක ඊටාම ඉක්මනින් යන විදිහට තමයි දැනෙන්නේ. ඒ නිසා වොච් එක ළඟ තියාගෙන අර කාලය හරියට කළමනාකරණය කරගෙන ලියන්න. ඒ වගේම ඉතුරු වෙන පැය භාගය යොදාගන්නේ දරුවනේ ඔයා ප්‍රශ්න වලට හරියට පිළිතුරු සපයලාද කියලා බලන්න. මම මේ උත්තර ලියලා තියෙන්නේ එකේ එකටමද? නැත්තම් ඔයා සමහරට උත්තරේ වෙන එකක් ප්‍රශ්න අංක වෙන එකක්. මේ වෙන දේවල් මං කියන්නේ මොකද දැන් මේ අවුරුදු 3ක උගන්වලා තියෙන මගේ කාලය ඇතුළත මම හැම ළමයෙක්ගෙම පේපර්ස් බලලා දෙනවා අපි හැම පේපර් ක්ලාස් එකකදීම පේපර් ක්ලාස් වලදී අපි පේපර්ස් බලනවානේ. එතකොට ළමයි සමහරලාට පස්වෙනි ප්‍රශ්නෙට උත්තර ලියලා තියෙන්නේ. හැබැයි අංක දාලා තියෙන්නේ 4. එක්කෝ පළවෙනි ප්‍රශ්නෙට ලියලා තියෙන්නේ අණු අංක වෙන එකක්. අන්න එහෙම අඩුපාඩු වෙනවා. ඒ අඩුපාඩු ටික බලන්න ඔයා මේ කාලේ ගන්න ඕනේ. ඒක එච්චරම ඔයාලා අතින් විතරක් නෙමෙයි මේ මං අතිනුත් වෙලා තියෙනවා ළඟ. දැන් අපි කැම්පස් එකේ එක්සෑම්ස් ලියනවානේ. හරිද? එතකොට අපි කැම්පස් එකේ ওই විභාග ලියද්දී සමහර වෙලාවට මේ මම අපේ දැන් කොටස් විදිහට බෙදලා තියෙනවා අණු අංක එහෙම බෙදලා තියෙද්දි පස්වෙනි ප්‍රශ්නේ හිතන්නකෝ අණු අංක මම දෙකට ලියනවා කියලා. සමහර වෙලාවට අණු අංක දෙක කියලා දාන්නේ නැතුව අර අණු අංක එක කියලා දාලා එකටම ලියාන කියලා දෙවෙනි එක. ඒතර අන්තිම වෙලාවේදී පේපර් එකේ ප්‍රශ්න බලද්දී මම මේක අණු අංකයකට ලියලා නැහැ. බලද්දී අණු අංකේ දාන්නේ නැතුව මම උත්තර ලියන්න ගිහිල්ලා. ඔයාලටත් වඩා වැඩිමල් මට ඔය වෙච්ච දෙයක් මම කිව්වේ. එතකොට ඒ කියන්නේ මිස්ටේක් කියනවා අපි අතින් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට එක්සෑම් එකේදී මෙහෙම මිස්ටේක් වෙනවා කියලා කියන්නේ ඔයාගෙන් ලකුණු සෑහෙන ප්‍රමාණයක් අයින් වෙලා යන්න හේතුවක්. අපරාධයක් නෙහෙම කරන එක. ඒ නිසා මේ පැය භාගෙදී හරියට ඔයා උත්තර ලියලාද? හරි ප්‍රශ්නෙට ලියලා තියෙන්නේ. ඒ වගේම මම අර වෙලාවල් බෙදලා දුන්නනේ. වෙලාවල් බෙදලා දුන්නේ අර විනාඩි 15 ලියන්න, පැය භාගෙන් ලියන්න මෙහෙම කියලා. සමහරලාට පැය භාගයට වඩා ඔන්න ගත වෙනවා යම්කිසි ප්‍රශ්නකට උත්තර ලියද්දී. එහෙමයි කියලා කමක් නැහැ. මම මේක ලියලම ඉවර කරනවා කියලා ඔයා එහෙම කරන්නේ නැහැ. තව පිටු එකමාරක් විතර නම් ලියන්න ඉතුරු වෙලා තියෙන්නේ. එතෙන්ට අදාළ පිටුව අමුණලා ඊළඟ ප්‍රශ්නට යන්න. අර ඉතුරු වෙන පැය භාගෙදී අන්න අර කොටස සම්පූර්ණ කරන්න. දැන් ඔයාලට මෙහෙම කිව්වහම හිතන ඇති මේක ප්‍රායෝගික නැහැ කියලා. හැබැයි ඔයාට එක්සෑම් ලං වෙලා මම පේපර්ස් කරනවා කොහොමද පේපර්ස් 20ක් මගේ පන්තියේ කරනවා. එක්සෑම් ලං වෙලා ওই පේපර්ස් 20ෙදී රචනා පේපර්ස් 10ක් කරනවා එක දිගට. පැය 3 පේපර්ස් 10ක් එක්සෑම් ලං වෙලා අවසාන දවස් 10ෙදි කරනවා. එතකොට ඔයා හැමදාම ලියලා පුරු වුණාම තේරෙයි. එහෙම අතෑරලා දාලා පිටු අංක දාලා ප්‍රශ්න අංක දාලා වෙන
ප්‍රශ්නයක් ලියලා ඉවර වෙලා අන්තිම වෙලාවේදී ලියන්න වෙන අවස්ථා තියෙනවා කියලා. හරිද? දැනට එච්චර ලොකුවට වොරි වෙන්න එපා. මේ වෙන දේවල් සහ ඔයාලා අතින් වෙන්න ඕනේ දේවල් තමයි මම මේ කතා කරන්නේ. මොකද්ද කීකී මේ අර අන්තිම පැය භාගෙදී කරන ඒවා නේ. අන්තිම පැය භාගෙදී ඔන්න පළවෙනිම දේ තමයි ප්‍රශ්නක් හරියට දාලාද කියලා බලන්න. ඒ වගේම ඉතුරු කොටස් තියෙනවා නම් ඒවා සම්පූර්ණ කරන්න. ඒ වගේම ඔයාලගේ පේපර් එකේ يعني ලියපු කොළ ටික තියෙන්නේ. කොළවල හරියට ප්‍රශ්න අංක දාලාද? හරියට පිටු අංක දාලාද? හැම පිටුවෙම ඔයාගේ විභාග අංකේ දාලාද කියන එක චෙක් කරන්න ඕනේ 3 වතාවක්වත් ළමයි. සමහර වෙලාවට ළමයි විභාග අංකේ නැහැ. හදිස්සිය ඔයාගේ පොතෙන් කොළයක් ගැලවිලා ගියොත් එහෙම මොකක්ද වෙන්නේ? කොළයක් ගැලවිලා ගියොත් විභාග අංක නැති නිසා මේ කොළේ කාගේද කියලා දන්නේ නැහැ. ඔයාට ඒ ලකුණු ටික හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම පිටුවකම විභාග අංකය, වගේම ප්‍රශ්න අංක හැම එකකම දාන්න ඕනේ ළමයි. හරිද? ප්‍රශ්න අංක හැම එකකම දාන්න කියලා කියන්නේ නැත්තම් අර ඔයාගේ පේපර් එක බලන කෙනා දන්නේ නැහැ මෙයා මොකක්ද මේ ලියලා තියෙන්නේ කියලා. ඒ වගේම පිටු අංක. පිටු අංක කියලා කියන්නේ අංක 1 2 3 4 මෙහෙම ගණන් කරගෙන යනවානේ. එතකොට එහෙම ලියන්න ඕනේ. එතකොට ඔයාලා සම්පූර්ණයෙන්ම දැනට ඔයාට රූල් 5ක්වත් ලියා ගන්න බැරි වුණාට එක්සෑම් එකේදී ඔයාලා පැති වශයෙන් ගත්තොත් 50ක් 60ක් විතර ලියන්න වෙනවා. දැන් මම ඇත්තටම ලිව්වා මගේ එක්සෑම් එකේදී 2024 අවුරුද්දේදී පිටු 60 ගාණක් ලිව්වා. 62ක් හරි 64ක් හරි මට මතක විදිහට. ඒ කියන්නේ මේ කොළ විදිහට අරගෙන මෙහෙම 60 ගාණක් නෙවෙයි. පිටු වශයෙන් ගත්තොත් මෙහෙම ඒවා 30ක් වගේ නේ. මේවර පැත්තෙන් පැත්තේ ලියාගෙන යද්දි පිටු කොහම හරි පැති කොහම හරි 60 ගාණක් ආවා. එතකොට ඔයාටත් ඒ විදිහටම ලියන්න වෙනවා. මම දැන් ඒ කාලේ එහෙම ලිව්වට දැන් අමාරු දැන් එහෙම ලියන්න නැති නිසා. අපි එක්සෑම් කරන කාලෙත් ළමයි අපේ සර්ලා පන්තියේ මේ මගේ විතර උසට කොළ වලින් ලියවලා තියෙනවා. මගේ සර් අපේ පන්තියේදී. හරිද? එතකොට ඔයාලටත් ඒ විදිහටම ලියන්න වෙනවා. දැන් ඕනනම් අද ඉඳන් පටන් ගන්න ඕනේ අලුත් හොබි එකකුත් මම කියන්නම්. අදින් අපි ප්‍රශ්න ලියන්න පටන් ගත්තාම හැම කොලයක්ම තියාගන්න ළඟ. කියන්නේ හැම ලියන කොලයක්ම තියාගන්න. හැම ලියන පෑනක්ම තියාගන්න. එක්සෑම් එකෙන් පස්සේ මේවා අයින් කරන්න. හැබැයි ඔයා මේව හොබි එකක් විදියට ඒව එකතු කරොත් ඔයාට තේරෙයි තව තව ලියන්න ආස හිතෙනවා. දැන් මම ඕක කළා. මම එක්සෑම් කාලේදී ළමයි ඒ ලෙවල් පටන් ගත්ත තැන ඉඳන් අර පන්තියේදී ලියන ප්‍රශ්න තියෙනවනේ. ඔක්කොම කොළ ටික එකතු කරා. ඇත්තම කිව්වොත් අද වෙනකනොත් විසි කළා නෑ මම. මට විසි කරන්න දුකයි වගේ නිසා. ගෙදර හැමම මගේ රූම් එකේ ඔක්කොම ටික තියෙනවා. මගේ උසට විතර මම ප්‍රශ්න ලියලා තියෙනවා. හරිද? එතන විෂයන් ඔක්කොගෙම එකතු කරාම මම හිතන්නේ මගේ උසටත් වඩා වැඩි වෙන්නේ නැති ওই BC පොලිටිකල් වගේ විෂයන් වල සෑහෙන ලියලා තියෙනවා. එතකොට එහෙම ඔයාලට එකතු කරන්න වෙනවා. එකතු කරන්න වෙනවනේ. එකතු කරොත් ඔයාලට ඒක හොබි එකක් විදියට හැදෙනවා. පස්සේ කාලෙකදී අයින් කරන්න. අද ඉඳන් ඒ ෂෝක් පුරුද්ද ඇති කරගන්න. හරි. මට මේ කියන්න හිතාගෙන ආපු ටික ඔච්චරයි. පන්තියේ ලීව් වෙන්න එපා. මේ තව මේකෙම කොටසක් තියෙනවා. මම මේ පැය භාගෙදි කතා කරන ටික තමයි මේ ඉවරයි කිව්වේ. ඔයාලා දාලා තියෙන මැසේජ් වලට මම උත්තර දෙන්නම් චුට්ටකට. හරි. ඕෂධි අහලා තියෙනවා මිස් ඒකක් ගන්න එච්චර ලියන්න ඕනේද කියලා. ප්‍රමාණාත්මක බව නෙවෙයි මෙතනදී වැදගත් වෙන්නේ ඒ මාක් කියන්නේ ඒ සාමාර්ථයක් ගන්න. වැදගත් වෙන්නේ ඔයා හරියට මුළු පේපර් එකටම උත්තර සපයලා තියනවද? ඒ වගේම තමයි ඔයා හරියට කරුණු ලියලා තියනවද කියලා. හිතන්නකො මං අර පිටු 60 ගානටම පැති 60 ගානටම ලියලා තියෙන බොරු නම් විකාර නම් කියව ගන්න බැයි නම් මට ඒ එකක් එන්නේ නැහැ කොහොම. ඒ ඔක්කොම මම හරි විදියට ලියලා තියෙනවා. හරිද? ඒ වගේම ඕෂධි අහලා තියෙනවා 2027 පන්ති තියෙන දවස් ටික 2026 27 පන්ති තියෙන දවස් ටික මම මෙහෙම ඉක්මනට කියන යන්නම්. අඟහරුවාදයි බදාදයි බ්‍රහස්පතින්දයි. මේ දවස් තුනේ තමයි තියෙන්නේ. සතියකට දවස් 4ක් ඔයාලා හම්බ වෙනවා මේ ප්‍රී ක්ලාස් එකත් ඇතුළුව. අඟහරුවාද දවසේදී බදාද දවසේදී බ්‍රහස්පතින්දා දවසේදී. මේ දවස් තුනේදීම ක්ලාස් පටන් ගන්න රෑ 9:00ට 11:00 12 විතර වෙනවා පන්තිය ඉවර වෙද්දී. ඒ වගේම මෙතනින් අඟහරුවාද දවසේදී බ්‍රහස්පතින්දා දවසේදී තමයි තියරි ක්ලාස් යන්නේ. බදාදා දවසේදී පේපර් ක්ලාස් එක යනවා. හරි. හරිනේ ඕෂධි. ඔයාගේ ප්‍රශ්නට උත්තර දුන්නා මම. එහෙනම් අපි තව චුට්ටක් ඉස්සරහට යමු. හරි ඊට පස්සේ ඔය විදිහට ඔයාලා මුළු පේපර්ස් දෙකේම හරියට ලියලා ලකුණු 200න් තමයි දෙකට බෙදලා හම්බෙන්නේ. ඒ වගේම ලියන පේපර් එක ගැන තව දුරටත් බැලුවොත් දරුවනේ ඉරිගහන එක තියෙනවනේ කියන්නේ ඔයාලගේ අර පළවෙනි පත්‍රය කියලා තිබුණේ ඉරිගහන පේපර් එක. ඒකට හම්බෙන්නේ ඔයාලට මේ පේපර් එකත් එක්ක මෙන්න මේ වගේ කොලයක් හම්බෙනවා. දැන් මෙතන තියෙන A B C D E කියලා ඔයාලට හම්බෙන්නේ අංක 1 2 ඔහොම දාපු මේ කොලයක් තමයි හම්බෙන්නේ. එතකොට ඔයාලා මේකේ ළමයි හරි උත්තරේ මොකද්ද කියලා මෙතන
කොටුවක් කපන්න ඕනේ. එතකොට ඔයාට අර ඉරි ගහන පේපර් එක ගෙදර අරන් එන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කොලේ අනිවාර්යෙන්ම දීලා එන්න වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒ පේපර් එක තියෙන්නේ. හරිද? ඊළඟට ඔයාගේ එක්සෑම් එකේදී ඔයාට හම්බෙන්නේ මෙන්න මේ වගේ ලියන කොලයක්. තේරුණාද? ඔයාලට ඉස්සෙල්ලම පොතක් හම්බෙනවා. පොතේ ඒ විෂය ඊට පස්සේ ඔයාගේ විස්තර ෆිල් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ පොත ලියලා ඉවරුනාට පස්සේ මෙන්න මේ වගේ කොළ තමයි හම්බෙන්නේ. ඔයාලගේ එක්සෑම් හෝල් එකේ ඉන්නවා ගුරුවරු. ඒ ගුරුවරු ඔයාලට මෙන්න මේ වගේ කොළ ළඟට ගෙනල්ලා දෙනවා ඔයාලා කතා කරාම. එතකොට මේකේ අපි මේ ෆිල් කරන පිළිවෙල චුට්ටක් බලමු. මෙතන දාන්න ඔයාගේ ප්‍රශ්න අංකය. අංක ඔයා 1 ලියනවා කියමුකෝ. 1 දැම්මා. ඊට පස්සේ ඔයාගේ විභාග අංකය. තාම ඔයාලට ඇඩ්මිෂන් දාන්න ඇවිල්ලා නැහැ. ඇඩ්මිෂන් ආපු කාලෙක කියන්නේ ඇඩ්මිෂන් දාන්න ආපු කාලෙක ඔයාලා ඇඩ්මිෂන් යවනවනේ. ඊට පස්සේ ඔයාලට ඔයාගේ විභාග අංකය ඉස්කෝලේට හෝ ඔයාගේ ගෙදරට පෝස්ට් කරනවා. කියන්නේ පෝස්ට් ඔෆිස් එකෙන් යවනවා. ඉස්කෝලෙන් ෆිල් කරලා යවන ළමයිට ඉස්කෝලේට එනවා. ප්‍රයිවට් දාන ළමයි ඉන්නවනම් එයාලට ගෙදරට තමයි එන්නේ. එතකොට මෙහෙම ඔයාගේ විභාග අංකය මෙතන ෆිල් කරන්න ඕනේ. ඊළඟට ඔයා මේ ලියන්නේ කීවෙනි පිටුවද කියලා ඔයා ලියන්න ඕන. හිතන්නකෝ මේ පිටු අංක 12 කියලා. ඔන්න 12 කියලා දැම්මා. ඒ වගේම මෙතන ඔයාලට පේනදී මේ කොටු ප්‍රේම් එකක් තියෙන්නේ මේ. මෙන්න මේ ප්‍රේම් එකේ ඇතුලේ විතරයි ඔයාලට ලියන්න පුළුවන්. මේ එළියේ ඔයාලට අදාළ නැහැ. ඔයාලට අයිති නැහැ කොටස ලියන්න. ඔයාගේ පේපර් එක බලලා ලකුණු මාක් කරන ගුරුවරු තමයි අන්න ඒ කොටසෙදි ලියන්නේ. ඒ නිසා ඒකේ ඔයා ලියන්න යන්න එපා. මේ ප්‍රේම් එකේ ඇතුලේ විතරක් ඔයා ලියන්න. ඒ වගේම ඔයා දැන් ලියන්න යන්නේ අණුවංක නෙමෙයි. ප්‍රධාන ප්‍රශ්න අංක 1 1 කියමුකෝ. ඔයා එතකොට මෙතන ලියනවා 1 අණුවංක 1 කියලා. ඔන්න අණුවංක 1 කියලා ලියලා ඔයා ඔන්න බ්ලා 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 මෙතන උත්තරේ ලියනවා. ඊට පස්සේ ඊළඟට යන්න තියෙන්නේ මොකද්ද? අණුවංක 2. ඔයා මොකද කරන්නේ? මෙතනම මේ අණුවංක දානවද? නැහැ. මෙතනම ඔයා අණුවංක දැම්මොත් එහෙම වැරදි. ඔයා මෙතන අණුවංක දාන්නේ නැහැ. අලුත් පිටුවකට යන්න ඕන. අලුත් පිටුවකට ගිහිල්ලා එතන තමයි ආයි මේ ඔක්කොම ටික ෆිල් කරලා මෙන්න මෙතන අණුවංක 2 කියලා දාලා ඒකට උත්තරේ ලියන්නේ. එතකොට මතක තියාගන්න හැම ප්‍රශ්නයක්ම ළමයි අණු කොටස් උනත් අලුත් පිටුවකින් ආරම්භ කළ යුතුයි. තුන්වෙනි ප්‍රශ්නේ ලියනවා නම් ඒත් එහෙමයි. අලුත් පිටුවක් ගත්තා අණුවංක දැම්මා ලියාගෙන ගියා. හතරවෙනි ප්‍රශ්නේ නම් හතරවෙනි ප්‍රශ්නෙත් එහෙමයි. ඒ වගේ හැම ප්‍රශ්නයක්ම ඔයා පටන් ගන්න ඕනේ අලුත් කොලයකින්. ඒ වගේම ඔයාලට සමහර වෙලාවට හිතනවා ඇති අපරාධනේ කොලේ කියලා. හිතන්නකෝ මෙහෙම. ඔයා ප්‍රශ්නාංක 2 අණු කොටස් 3 තමයි ලියන්නේ. හරිද? අණු කොටස් 3 ඔයා එක පිටුවක් සම්පූර්ණයෙන්ම ෆිල් වෙන්න ලියලා තවත් අලුත් කොලයක් ගන්නවා කියලා. ඒ අලුත් කොලයක් ගද්දී ආයි මෙතන මෙන්න මෙහෙම එකක් එහෙම දාන්න අවශ්‍ය නැහැ. හරිද? ප්‍රශ්නාංක 2ම කියලා දාන්න. මොකද අපි කලින් ප්‍රශ්නාංකේ දාලා තියෙන නිසා. ඒ වගේ මෙහෙම ලියාගෙන යද්දී මේ රූලක් විතර ලියවුණා කියමුකෝ. ඔයාට හිතේ අපරාධෙට මෙන්න මේ ලොකු ඉඩක් තියෙනවනේ ඉතුරු ඉනේ. මම අපරාධි නිසා මේ ප්‍රශ්නාංක ප්‍රධාන ප්‍රශ්නාංක 2 4ක් මෙතනම ලියනවා කියලා. එහෙම ලියන්න එපා. එක රූලක් ඉතුරු වුණත් ඔයා අලුත් පිටුවකට යන්න අලුත් ප්‍රශ්නකින් ආරම්භ කරනවා නම්. තේරුණාද? දැන් මේවා ටිකක් තේරෙන්නේ නැහැ වගේ කියලා ඔයාට හිතෙනවා ඇති. එක මේ හිතන්න එපා කියන්න බෑ. මේක අමාරු දෙයක් කියලා හිතන්න එපා. ඔයා පේපර්ස් ලියාගෙන යද්දී ඔයාට මේක හොඳටම තේරෙනවා. අද මම මේ කියලා දෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියන එක ගැන විතරයි. මොකද දැන් දේවල් කීපයක්ම මම ඔයාලට කිව්වනේ. මේ රෙකෝඩින් එකත් ආයි වතාවක් බලන්න. අවශ්‍ය ළමයෙක් ඉන්නවනම් පොඩි නෝට් එකකුත් දාගන්න මම මේ කියන දේවල්. සමහර දේවල් අවශ්‍යයි නෑ. ඒකට මම මේ ඔයාලා පේපර් එක ලියද්දි ලියන්න ඕනේ පිළිවෙල කිව්වේ. අලුත් අංකයක් නම් ලියන්නේ අලුත් ප්‍රශ්නයකට අලුත් පිළිතුරක් ලියද්දි අනිවාර්යෙන් අලුත් පිටුවකින් ආරම්භ කරන්න ඕනේ. රූලක් ලියලා තිබ්බත් ඊළඟ ප්‍රශ්නාංක දාලා එතන ලියන්නේ නැහැ. අලුත් පිටුවකට ගිහිලා තමයි ආරම්භ කළ යුත්තේ. ඒ වගේම මෙහෙම කියන්නකො. ඉන්න චුට්ටක් ඈ. ඔයා මෙහෙම දැන් ඔයා ලියාගෙන යනවා කියමුකෝ. මේකේ ඔයා ලියන්නේ ප්‍රශ්නාංක 5.
පහේ ප්‍රශ්නාංක පහේ එක ලියනවා කියමුකෝ ප්‍රශ්න අංක පහේ එක ලියනවා. දැන් මේ පිටුව පිරෙන්න මම මෙතෙන්ට එනකන් ලිව්වා. ඊට පස්සේ ඔන්න එහා පැත්තට ගියා. ඒකට එහා පැත්තෙත් ආයි ප්‍රශ්නාංක පහේ අණුවංක එක කියලා මෙතන ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නාංක පහ කියන එක විතරක් තියන්න. ආයි අණුවංකයක් මෙතන දාන්න අවශ්‍ය නැහැ. මොකද නැත්තම් ඔයා හැම පිටුවකටම මෙන්න මෙතනින් يعني මේ උඩින් නෙවෙයි මෙන්න මෙතනින් අණුවංක දාන්න ගියාම ඔයාගේ පේපර් එක බලන කෙනාට මං යන් එනවා. හරිද? තේරුණාද මං කියප එක? ප්‍රශ්නාංක පහේ එක ලියන්නේ. ඔයා මේ පිටුව සම්පූර්ණයෙන්ම ලියලා ඉවරයි. මෙතන ප්‍රශ්නාංක පහ කියලා දාලා අණුවංක එක කියලා දාලා මේක ලියලා ඉවරලා අනිත් පිටුවට ගියාම ආයි ප්‍රශ්නාංක පහේ අණු එක කියලා ලියන්නේ නැහැ. ලියාගෙන යන්න. ඊට පස්සේ අනිත් පිටුවෙත් ලියන්න. ඊට පස්සේ තවත් පිටුවක් අවශ්‍යයි නම් ඒ පිටුවෙත් ලියන්න. ඒ පිටුවේ ලියලා ඉවරලා ප්‍රශ්නාංක يعني ප්‍රශ්නාංක පහේ අණුවංක දෙකට යනවනේ. අන්න එතකොට එතන අණුවංක දෙක කියලා ලියන්න. ඒකට මම කියන්නේ මේ පිටු කිහිපයක් එකම ප්‍රශ්නෙට ලියනවා නම් අණුවංක හැම පිටුවකටම දාන්න අවශ්‍ය නැහැ. පළවෙනියට පටන් ගන්න පිටුවේ විතරක් දැම්මහම ඇති කියලා. හරි. ඊළඟට මං යනවා ඔයාලට මේ පේපර් එකේ සමහර ප්‍රශ්න වලට ඔයාලට තේරෙන්නේ නැතුව ඇති කොච්චර ප්‍රමාණයක් ලියන්න ඕනේද කියලා. ළමයිට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ ඔක. කොච්චරක්ද මම ලියන්න ඕන. දැන් එහෙනම් බලමු ඔයා කොච්චරක්ද ලියන්න ඕන කියලා. මම මේ ලියන්න කියන පිළිවෙල ඔයාලා හිතන්න එපා මේ අනිවාර්යයි කියලා. හරිද? නිකන් මං අනුමාන කළා තමයි කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් ලියවුනොත් හොඳයි කියලා. එතකොට ඔයාට ලකුණු දෙකේ ප්‍රශ්නයක්. අර පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න තිබුණේ ළමයි. ඒ කියන්නේ අර මොනවාද? ඔයාගේ ලියන පේපර් එකේ පළවෙනි කොටස. පළවෙනි කොටසේ අණුවංක තිබුණනේ පහක්. ඒ අණුවංක පහේ පළවෙනි එකට ලකුණු දෙකක් හම්බුනේ. ඒතර එතන තියෙන්නේ නම් කිරීමක්. ඒතර මෙන්න මේ වගේ ප්‍රමාණයකින් ඒ කොටස ඉවර කරන්න. මොකද ලකුණු දෙකක් කියලා කියන්නේ ඔයා මේ පිටු 4 5 ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ලකුණු 3ක් නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක්. ඒතර මේ ලකුණු 3 ගන්න මෙච්චරක් ලිව්වා කියලා ඇත්තටම ඔයාලට ලකුණු 3ම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔයා බොරු හරි විකාර හරි යන ලියලා තියෙන ඔයාට හම්බෙන්නේ නැහැ ළමයි. මම මේ කියන්නේ නිකන් අර ආදර්ශයක් ගන්න විතරයි. ඊළඟට ලකුණු 4ක් නම් සාමාන්‍යයෙන් පිටු එකමාරක් වගේ ලියන්න. මෙච්චරක් වගේ ඇති ඊට වඩා ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට ලකුණු 5ක් නම් සාමාන්‍ය පිටු එකමාරක් දෙකමාරක් වගේ ලියන්න. ගොඩාක් ලියන්න අවශ්‍ය නැහැ. ලකුණු 5ක් දෙන්න. එතකොට පිටු 5 6ක් ලියන්න ඕන නැහැ. ඊළඟට ලකුණු 6ක් නම් පිටු දෙකමාරක් වගේ ලියන්න. මෙතන මේ පිටු 3ක් දීලා තියෙනවා. මීට වඩා යන්න අවශ්‍ය නැහැ. ඔයාට නිකන් වෙලාව ඉතුරුනොත් නම් කමක් නැහැ ලිව්වට. හැබැයි අර බොරුවට කාලේ නාස්ති කරගෙන ලියන්න එපා. ඊළඟට ලකුණු 10ක් නම් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ පැති 4ක් 5ක් වගේ ලියවුනොත් වඩාත් හොඳයි. එතකොට මම හිතනවා ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති ප්‍රශ්නෙට දෙන ලකුණු ගාන අනුව ඔයා කරුණු ලියවිය යුතු ප්‍රමාණත් වැඩි වෙනවා කියලා. තේරුණාද ඔයාලට? කියන්නේ ඔයාගේ ප්‍රශ්නේ මත ඔයා ලියන්න ඕනේ කරුණු මේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ගත කරන කාලෙත් වෙනස් නේ. ඔයාලට මම අර මුල්ල ටිකේ කිව්වා මං හිතන්නේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා අර කලින් කතා කරානේ ටික නිසා. තේරුණාද ඔයාලට? අර කොච්චරක් ලියන්න ඕනේද ඔයාලට හම්බෙන කොලේ එක්කම මම පෙන්නුවේ මොන හරි ගැටලු තියනවාද? නැත්තම් තේරුණා? අත උස්සන්නකෝ තේරුණු ළමයි. වෙලාවකට ඉතින් ඔයාලා මුකුත් නැහැ මම දන්නෙත් නැහැ තේරුණාද කියලා මං කියවගෙන යනවා. තේරුණාද? හරිද ප්‍රශ්න නැද්ද මුකුත්? හරි. තිනුරි තරින්දි තේරුණානේ. හරි. එහෙනම් දැන් අපි ගොඩාක් දේවල් කතා කරානේ අද. ඔයාලගේ මොලේ පිරෙන්න තරම් දේවල් කතා කරා. එහෙම කිව්වට මොලේ පිරෙන්නේ නැහැ බය වෙන්න එපා. මේ ඊළඟට මම ප්‍රශ්නයක් ලියවන්න යන්නේ අර මම කලින් උගන්වපු ඒ වලින්. ඒ නිසා මේ චුට්ටක් වතුර ටිකක් එහෙම බීලා එන්න මම විනාඩි 2ක් දෙන්න. විනාඩි 2ක් දෙන්න ඉක්මනට බෝත් චුට්ටක් බීලා එන්න. ඊළඟට අපි යන්නේ ප්‍රශ්නයක් ලියන්න පොළ ටිකයි පෑනුයි ඔක්කොම ළඟට අරන් එන්න.
හරි. එහෙනම් මේ ප්‍රශ්න ලියන එක ගැන චුට්ටක් මං කියලා දෙන්නම් ඉස්සෙල්ලම. ඔයාලමයි ප්‍රශ්න ලියද්දී පාට දෙකයි භාවිතා කරන්න පුළුවන්. කළු සහ නිල් කියන පෑන් විතරයි. ඒ වගේම මම කියපු පිළිවෙලට ලියන්න ඕනේ. අනිවාර්යෙන් ප්‍රශ්නේ ලියන්න දැන් එක්සෑම් එකේ දිනම් ඔයා එහෙම ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්නේ අංකේ විතරක් දැම්මම ඇති. හැබැයි මේ වෙලාවේදී පන්තියේදී ප්‍රශ්නේ ලියාගන්න. නැත්තම් ඔයා දන්නේ නැහැ නේ මම මොකටද ලිව්වේ කියලා. ඒ වගේම ප්‍රශ්න අංකේ දාන්න. අපි එකක් ලියන්නේ ඒක හරියවන්න ප්‍රශ්න අංක 1 කියලා දාන්න. ඒ වගේම අද විනාඩි 15ට මම ලියන්න උරු කරන්නේ. කියන්නේ ලකුණු 10ක ප්‍රශ්නයක් තමයි මම අද ඔයාට දෙන්නේ. එතකොට ඔයා විනාඩි 15 අරගෙන ප්‍රශ්නෙට උත්තර ලියලා මට ක්ලාස් එක ඉවරනාට පස්සේ ෆොටෝ එකක් ගහලා හරි නැත්නම් PDF එකක් විදියට හරි ස්කෑන් කරලා මගේ WhatsApp එකට එවන්න ඕනේ. ලියලා ඉවරනාට පස්සේ මම නම්බර් එක දාන්නම් chat එකේ. එහෙනම් අපි යමු දැන් ප්‍රශ්නේ ඉස්සෙල්ලම ලියා ගන්න. ඉස්සෙල්ලම කියන්න ඕනේ රූල් පහක් හරි කමක් නැහැ ලියන්න. හරිද? ඔයාට තේරෙන විදියට ලියන්න. මම ඊට පස්සේ ඔයාලගේ උත්තරේ කොහොමද සකස් වෙන්න ඕනි කියලාත් කියලා දෙනවා. හරි. එහෙනම් ලියා ගන්න මෙන්න මේ ප්‍රශ්න. හරි. මේක ලියා ගන්න. මානව සංහතිය ආරම්භය පිළිබඳ බ්‍රහ්මන ආකල්පය පැහැදිලි කරන්න. හරි. මම හිතන්නේ ඔයාලා ප්‍රශ්න ලියාගෙන ඉවර ඇති. කාට හරි ලියන්න බැරි වුණා නම් chat එකට දාලා තියෙනවා බලන්න. අපි එහෙනම් දැන් ටයිම් එකට ලියන්න යමු. විනාඩි 15යි දෙන්නේ. විනාඩි 15ට ඔයා එහෙනම් ලියන්න. ඔන්න දැන් පටන් ගත්තා.
හරි. කාලය ඉවරයි. ලියලා ඉවර කරන්න. ඔයා ලියලා තියෙන්නේ කොච්චරක්ද? උතනින් ඔහම නතර කරන්න. ඒතකොට සමහර විට දැන් ඔයා පිටුවක් හෝ පිටු භාගයක් පිටු එකමාරක් විතර ලියලා ඇති. මම දැන් යන්නේ ඔයා මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්න ඕනි කියන එක ගැන කතා කරන්න. උත්තරේ දැන් එවන්න කලබල වෙන්න එපා. කොහොමද තියාගන්න ක්ලාස් එකේ ඉවරුනහම එවන්න. හොඳයි. හරි. මේ වගේ ප්‍රශ්නයක් ආවහම ඉස්සෙල්ලාම අපි බලමු මොකක්ද මේ ප්‍රශ්නේ කියලා ඉන්න බෑනේ. මම ප්‍රශ්නේ ඇහුවේ මානව සංහතිය ආරම්භය පිළිබඳ බ්‍රහ්මනාකල්පය පැහැදිලි කරන්න. මේ මානව සංහතිය කියන්නේ කවුද? මානවයා කියලා කියන්නේ අපි හැදුණු හැටි පිළිබඳව. ඒ කියන්නේ මේ මිනිස්සු ආරම්භුණු හැටි පිළිබඳ බ්‍රහ්මනාකල්පය. අපි මේ වෙද්දි බෞද්ධාකල්පයක් දන්නා බ්‍රහ්මනාකල්පයක් දන්නවා. දෙකම ඉගෙනගෙන තියෙන්නේ. පළවෙනි දවසේ බ්‍රහ්මනාකල්පය ඉගෙන ගත්තා. දෙවෙනි දවසේදී බෞද්ධාකල්පය ඉගෙන ගත්තා. එතකොට මම මේ උගන්වපු කොටසකින්ම දුන්න නිසා මම හිතනවා ඔයාට මේ ප්‍රශ්නේ තේරුම් යන්න ඇති කියලා. එතකොට අපි ලියන්න ඕනි දරුවනේ බ්‍රහ්මනාකල්පය. අර මහා බ්‍රහ්මයා කියන දෙවියා ලෝකයේ මැවුණු හැටි ඉඳලා ජීව ප්‍රජාව බිහි වුණු ආකාරය සහ ශරීරයේ ස්ථාන හතරකින් මිනිස්සු මැවුණු ආකාරය අපි ලියන්න ඕන. ඒ වගේම මෙතනදී අපි ඒ අදාළ මූලාශ්‍ර දාන්නත් ඕනේ. ලකුණු 10ක ප්‍රශ්නයක්නේ. එතකොට මම ආදර්ශ උත්තරයකුත් දෙන්නම්. හැබැයි මම කියන්නම් ඕනෙම ප්‍රශ්නෙකදී ඔයාලා යන්න ඕනේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන හැඳින්වීමක් ඉදිරිපත් කරන්න. මොකක්ද මේ මානව සංහතිය ආරම්භය? මොකක්ද මේ බ්‍රහ්මනාගමට අනුව බ්‍රහ්මනාගමට අනුව මානව සංහතිය ආරම්භය කියලා පොඩි ආරම්භයකින් පටන් ගන්න. ඊට පස්සේ අදාළ කරුණු ටික අන්තර්ගත කරන්න. අපි මෙතනදී මොනවාද ගන්න මූලාශ්‍ර? කඨෝපනිෂේධය මෙතනදී අවශ්‍යයි. තවෝන් ගීත අවශ්‍යයි. ඍග්වේදයේ දසවන මණ්ඩලයේ අනුවන පුරුෂ සූත්‍රය අදාළයි. ඊළඟට බ්‍රහ්මජාල සූත්‍රය. මේ ටික අපිට ගන්න පුළුවන්. හැබැයි මෙතනදී අත්‍යවශ්‍යම වෙන්නේ ඍග්වේදයේ දසවන මණ්ඩලයේ අනුවන පුරුෂ සූත්‍රය. අර අපි වර්ණ හතර බිහිවුණු ආකාරය තියෙන්නේ. අන්න ඕකට තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. අනිත් ඒවත් අන්තර්ගත කරලා තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙනම් අපි ටික ටික බලමු කතා කරගෙන යමු ආරම්භයේ ඉඳලා මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනේ විදිහ. එතකොට මම මේ ඔයාලට පෙන්නන ආරම්භය හරීම මේ විදිහටම තියෙන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාගේ වචන වලින් විදග්ධ විදිහේ ආරම්භයක් ගන්න. හරි. ප්‍රශ්නේ මානව සංහතිය ආරම්භය පිළිබඳ බ්‍රහ්මනාකල්පයනේ. මෙන්න මෙහෙම ආරම්භයක් අරන් තියෙනවා මම. චතුර්වර්ණයේ සම්භවය ඊශ්වර නිර්මාණවාදී පදනමකි. එනම් විශ්වමාපක, විශ්වය මැවූ, විශ්වකර්තෘ, විශ්වය ලියූ, සර්ව බලධාරී වූ මහා බ්‍රහ්මන්ගේ මැවීමක් ලෙස පිළිගැනීම ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බ්‍රහ්මන චින්තනය තුළ අන්තර්ගත වේ. ඒ අනුව චතුර්වර්ණයේ පමණක් නොව මෙලොව සියලු ජීවී අජීවී ප්‍රජාවන් මහා බ්‍රහ්මයාගේ මැවීමය. කැමැත්ත මත බිහි වූ තත්වයන්ය. ඔන්න හරි ලියලා තියෙනවා මෙතන ආරම්භය. ආරම්භයක් අරන් දෙනවා මම එකපාර ඩොග් ගාලා පැනලා නැහැ වර්ණ හතර බිහි වුණු ආකාරය ගැන. මිනිස්සු මෙහෙමයි හම්බුනේ කියලා මම ලියලා නැහැ. ආරම්භය ගත්තා. ඒකට ඔයාගේ ආරම්භය තියෙන්න ඕන. ඔන්න දැන් ටික ටික අපි උත්තරයට යන්න මුලම පටන් ගන්නවා. තවදුරටත් චතුර්වර්ණයේ හෙවත් ಭಾರತයේ පැවති කුල ක්‍රමයේ සම්භවය පිළිබඳ ඊශ්වර නිර්මාණවාදී ආකල්ප විමසා බැලීමේදී ඔන්න මම මූලාශ්‍රයක් දාලා තියෙනවා මොකක්ද? භගවත් ගීතාව. නැත්තම් මේකටම අපි කිව්වා තවෝන් ගීතාව කියලා බල කැමති එකක් ලියන්න. ඊටාම වැදගත් වෙයි. ඒ අනුව ඔන්න පළවෙනියටම මම ශ්ලෝක කොටසක් අන්තර්ගත කරලා තියෙනවා. චතුර්වර්ණම් මයං සෘෂ්ටං ගුණ කර්ම විභාගශ. ශ්ලෝක දාන හැම අවස්ථාවකදීම ඒකේ තේරුම ලියන්නම ඕන. මතක තියාගන්න ඔයා ශ්ලෝක ගාථා දාන හැම වෙලාවකම සිංහල තේරුම ලිවිය යුතුම තමයි. මාත් ඔන්න සිංහල තේරුම ලියලා තියෙන මෙන්න මේ විදිහට. මා විසින් ගුණධර්ම ભેදයේ සලකමින් බ්‍රහ්මන ශාස්ත්‍රීය වෛශ්‍ය හා ශූද්‍ර යන කුල හතර මවන ලද්දේය. චතුර්වර්ණයේ කර්තෘවරයා අකෘත්ත වූ මා බව දැනගන්න. ඒ කියන්නේ මේ චතුර්වර්ණයේ මැව්වේ මම කියලා මහා බ්‍රහ්මයා කියලා තියෙන කොටස තමයි ඔය අපි බැලුවේ. දැන් මෙතෙන්ට ඕනනම් ඔයාලට අර ලෝකෙ මැව්වේ හැටි අර බිත්තරේ කතන්දරේ කටෝපනිෂේධයත් සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි මුලින් මේකෙන් පටන් ගන්න. මම දැන් ඒ ටික මෙතන අන්තර්ගත කරලා නැහැ. ඊළඟට මම ඍග්වේදයට යනවා. තවදුරටත් ඊශ්වර නිර්මාණවාදය පිළිබඳ බ්‍රහ්මන මූලාශ්‍ර ඇසුරින් විමසා බැලීමේදී
ඔන්න තව මූලාශ්‍රයක් මම අරගන්නවා. ඍග්වේදයේ දසවන මණ්ඩලයේ 90 වන පුරුෂ සූත්‍රයේ. මෙතන 90 කියලා මට ලියවිලා නෑ. මෙතන එන්න ඕනේ මේ 90 ලියන්න ඕනේ. පුරුෂ සූත්‍රයේ සඳහන් වේ. පුරුෂ සූත්‍රයේ සඳහන් වෙන විදිහත් ඔන්න ශ්ලෝකයකින් දාලා තියෙනවා. මේවා අනිවාර්යෙන් අන්තර්ගත විය යුතුයි. බ්‍රහ්මණයස්ස මුකමාසී බාහු රාජාන්‍යං කෘතං ඌරු තදස්සේ අද්වෛශ්‍ය පද්භායම් ශුද්‍රෝ අජායත. ලියන හැම ශ්ලෝකයකටම ගාථාවකටම අදාළ තේරුම ඕනි කිව්වා. මම තේරුම ලියලා තියෙනවා මෙහෙම. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රහ්මන වංශිකයන්ද මහා බ්‍රහ්මයාගේ උරහිස් වලින් ශාස්ත්‍රයන්ද දෙකලවා වලින් වෛශ්‍ය වංශිකයන්ද අවසාන වශයෙන් ශුද්‍රයින් මහා බ්‍රහ්මයාගේ පතුල් වලින් බිහි වුණි. දැන් දරුවනේ මේ ප්‍රශ්නේ අහලා තිබුණු තැනට අපි ආයි යමු. මානව සංහතියේ ආරම්භය පිළිබඳ බ්‍රහ්මනා කල්පනය අහන්නේ. එතකොට ඇත්තටම මෙතන අපිට ඍජුවම ලියනවනම් මෙන්න මේ ගාතාව තමයි ඍජුම තැන. හරිද? කෙලින්ම කියලා තියෙනවා මෙන්න මෙතන තමයි වර්ණ හතර බිහි වුණේ කියලා. හැබැයි ලකුණු 10ක් දෙන නිසා මේ කොටස විතරක් ලිව්වට අපිට සම්පූර්ණ ලකුණු ගන්න බැරි නිසා තමයි චුට්ටක් වටෙන් ඇවිල්ලා මූලාශ්‍ර දාලා සඳහන් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් මේ අවසාන කරන්න යන්නේ. අවසාන වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයේ තුල එවකට ಭಾರತයේ පැවති මතවාද අන්තර්ගත වන අතර එය මහා බ්‍රහ්මයාගේ මැවීම් සංකල්පය පිළිබඳ මෙසේ සඳහන් වේ. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන කරුණු ළමයි ටික ටික වෙනස් වෙනවා. වෙනස් කරලා අපිට ලියන්න පුළුවන්. මම මෙතන සරල කොටසක් දාලා තියෙනවා. මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, උපන්නා වුන්ගේද, ඉපදුනා වුන්ගේද පියා වෙමි, කතුරු වෙමි ඔය ආදි වශයෙන් දාන්න. එසේනම් අපට ඊටා හොඳින් පැහැදිලි වන්නේ චතුර්වර්ණයේ සම්භවය මුළුමනින්ම සර්ව බලධාරීත්වය මත මැවුම් කරන ක්‍රියාවලියක් ලෙස බ්‍රාහ්මණ චින්තනය තුල නිත්‍ය පිළිගැනීමට ලක් ඇති බවයි. හරිනේ. බලන්න දැන් අපි මේ සම්පූර්ණ ප්‍රශ්නෙම චුට්ටක් ගවේෂණය කරාම ඉස්සෙල්ලාම ප්‍රශ්නය ඇසුරින් අපි මොකද්ද කරේ? එක ඡේදක ආරම්භයක් හදාගත්තා. ඊට පස්සේ ඊටු ටික අපි කොහොමද කරේ? කරුණු විදිහට ලිව්වා. ඊට පස්සේ මේ අවසානයේදී තියෙනවා නිගමනයකුත් දාලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ගත්තොත් කොටස් තුනයි ආරම්භය, අන්තර්ගතය සහ අවසානය. එතකොට ප්‍රශ්න ලියද්දී ඔයා ලකුණු 10ක ප්‍රශ්නයක් නම් මෙන්න මේ පිළිවෙල තියෙන්න ඕනේ. සාමාන්‍ය ලකුණු එකකට දෙකකට අපිට එහෙම විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නම් කිරීමක් නම් මෙහෙම විස්තර අවශ්‍යම නැහැනේ දරුවනේ. හැබැයි ඔයාට ලකුණු 4ක් 5ක් 6ක් ඒ වගේම 10ක් දෙන ප්‍රශ්නවලදී අනිවාර්යෙන් ආරම්භයක්, අන්තර්ගතයක්, නිගමනයක් ලියන්න. එතකොට ඔයාගේ ප්‍රශ්නේ බලන කෙනාට අවබෝධයක් එනවා මේ ළමයා මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන තමයි පිළිතුරු සපයලා තියෙන්නේ කියලා. හරි. ඉතින් ඔච්චර තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. මම රෙකෝඩින් එක අප්ලෝඩ් කරලා ලින්ක් එක group එකේ දාන්නම්. ඒ වගේම මේ උත්තරේ දාන්නම්. ඔය ටික ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ දවසේදී MCQ පේපර් එකක් හම්බෙන්නේ. තාම මට පේපර් එක හදන්න බැරි වුණා. මම පේපර් එක හදලා group එකේ දාන්නම්. එතකොට මේ පේපර් එක කලින් දවසේ කරගෙන එන්න. අපි එදාට ක්ලාස් එකේදී පේපර් එක ඩිස්කස් කරමු. ඊට පස්සේ අපි ආයේ පේපර් එක කරලා ඉවරනහම තවත් අලුත් කොටසක් කතා කරමු. ඉතින් එහෙනම් ඔච්චරයි තියෙන්නේ දරුවනේ. අපි ඊළඟ සතියේදී ක්ලාස් එකේදී හම්බෙමු. ප්‍රශ්න ලියපු ළමයිගේ උත්තරේ එවන්න මම නම්බර් එක දෙන්නම්. ඉක්මනට ලියාගන්න මගේ WhatsApp නම්බර් එක නැති ළමයි 076යි 076යි 49යි 56යි 184 076යි 49යි 56යි 184 මෙන්න මේ අංකෙට ඔයාගේ උත්තරේ දාන්න. මම බලලා එවන්නම් තව දවස් දෙකක් වගේ ඇතුළත. ලකුණු දාලා දෙන්න. එහෙනම් ඔච්චරයි බලන්න තියෙන්නේ. අපි අනිත් දවසේදී හම්බෙමු. අද ක්ලාස් එකට ආවට thank you ළමයි. ඔයාලට ලීව් වෙන්න පුළුවන්. good night.